අල්ලම අපි වෙන්න මේ කාබන් සංයෝග ආම්ලිකතාව කොටස ඉවර කරන්න දන්නේ. හරි. කාබන් සංයෝග ආම්ලිකතාවට ආවට පස්සේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ ආම්ලිකතාවක් ඇති වෙන්නේ කොහොමද කියන එක. හරි. කාබන් සංයෝග ආම්ලිකතාවක් ඇති වෙන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ගන්නකො මෙන්න මෙහෙම. හරි. කාබන් සංයෝග ආම්ලිකතාවක් මේ කතා කරන්නේ ආම්ලිකතාව කියන්නේ සරලව කිව්වොත් මොකද්ද? යම්කිසි කාබනික සංයෝගයකින් ලබා දිය හැකි H+ ප්‍රමාණය වගේ සීනයක් තමයි ආම්ලිකතාව කියලා කියන්නේ. හරිද? එතකොට යම් සංයෝගයකින් H+ ලබා දීමේ හැකියාව වැඩි වෙන්න ඒකේ ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? එහෙනම් අපි බලන්න ඕනේ මොකද්ද? යම් සංයෝගයෙන් H+ එකක් ලබා ගන්න කොහොමද කියලා. තේරුණාද? හරි. හරි. එහෙනම් H+ එකක් ලබා දෙන්න ලේසි නම් මොකද වෙන්නේ? නැත්නම් H+ ලබා දීමේ හැකියාව වැඩි නම් අපිට කියන්න පුළුවන් ඒකේ ආම්ලිකතාව වැඩි කියලා. හරි. H+ එකක් හම්බෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකක් හරි බන්ධනයක් හයිඩ්‍රජන්ට සම්බන්ධ වෙලා. මෙතන මොකක් හරි පරමාණුවක් ඉන්න පුළුවන්. අදාළ කාබනික සංයෝගය තුල. හරිද? එතකොට දැන් H+ කෙනෙක් හැදෙන්න නම් අපි දන්නා බන්ධන විෂම විච්ඡේදන අපි කතා කරා. ඕනම බන්ධනයක් විෂම විච්ඡේදනයේදී බන්ධනය සම්පූර්ණයෙන් කැඩලා යන කාගේ පැත්තට විද්‍යුතීයතාව වැඩි පරමාණුව පැත්තට. එහෙනම් මම x කෙනෙක් කෙනාගේ විද්‍යුතීයතාව h ට වඩා වැඩි කියලා ගත්තොත් මෙයා ගාව වෙන ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා ධන. එහෙනම් මේ බන්ධනය කැඩෙනවා මේ පැත්තට. කැඩිලා හැදෙනවා කවුද? x - උයි h plus අන්න ආව h+ නේ. මෙන්න ආව h+. එහෙනම් මොකද වෙන්නේ? h+ හම් වෙන නම් මෙන්න මේ බන්ධනය කැඩෙන්න ඕනේ. බන්ධනය කැඩෙන්න නම් මොකද වෙන්නේ? මේ විද්‍යුතීයතාව වැඩි පරමාණු පැත්තට තමයි බන්ධනය කැඩෙන්නේ. දැන් මේ බන්ධනය කැඩෙන එක ටිකක් ලේසි කරන්න පුළුවන් මේ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි කරලා. ඒ කියන්නේ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වුණොත් බන්ධනය කැඩෙන එක ඉක්මන වෙනවා. කියන්නේ බන්ධනය කඩා ගන්න ලේසි. ඒතර ඉක්මනට H+ ලබා දෙන්න පුළුවන්. එතකොට බන්ධනය කැඩෙන එක තීරණය වෙනවා මෙන්න මේ බන්ධනයේ ද්‍රව්‍යතාව මත. හරිද? බන්ධනයේ ද්‍රව්‍යතාව කියන්නේ විද්‍යුතීයතාව වෙනස. බන්ධනයේ විද්‍යුතීයතාව වෙනස නදා පවතිනවා මේ පරමාණු දෙකේ විද්‍යුතීයතාව අගයන් මත. හරි? මෙන්න මෙයාගේ විද්‍යුතීයතාවගේ වැඩි වෙලා මෙයාගේ විද්‍යුතීයතාව අඩු වුණොත් මොකද වෙන්නේ? බන්ධනයේ ද්‍රව්‍යතාව ගොඩක් වැඩි වෙනවා. වැඩිලා මේ බන්ධනය කැඩෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආම්ලිකතාව වැඩි වෙනවා. එහෙනම් මේ ආම්ලිකතාව විචලනයේ කතා කරන්න තියෙන මෙච්චරයි. මේ කැඩෙලා H+ ලබා දෙන්න තියෙන මේ අදාළ H බන්ධනය කියන්නේ මේ H එකයි සම්මික්ෂි පරමාණුක බන්ධනයක් තියෙනවනේ. මේ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වෙලා නැත්නම් විද්‍යුතීයතාව වෙනස වැඩි වෙලා මේ පරමාණු දෙන්නගේ වැඩි වුණොත් මොකද වෙන්නේ? ආම්ලිකතාව වැඩි වෙනවා. ඒකට හේතුව විද්‍යුතීයතාව වැඩි වෙච්ච ගමන් මෙතන මෙයාගේ විද්‍යුතීයතාව වැඩි වෙච්ච ගමන් මෙයාගේ විද්‍යුතීයතාව වෙනස් වෙන්නේ නැහැ නේ. මෙයාගේ විද්‍යුතීයතාව වැඩි වෙච්ච ගමන් විද්‍යුතීයතාව වෙනස වැඩි වෙලා මේ බන්ධනේ මේ පැත්තට කැරෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒතර මාධ්‍ය H+ නිදහස් වීමේ හැකියාව වැඩි වෙලා ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? හරි. එහෙනම් අපි ඔක තමයි බේසික් එක. හරි. ඉතින් අර කම්ප්ලීට් කරේ. හරි. එහෙනම් අංක එකට මම PDF එකක් තියෙනවා. PDF එක දාන්නම්. අංක එකට තියෙනවා හයිඩ්‍රෝකාබන වල ආම්ලිකතාව කතා කරන්න. හරි. හයිඩ්‍රෝකාබන ගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන තුනක් හම්බ වෙනවා. මොකද්ද? ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. ඇල්කේන සහ ඇල්කීන සහ ඇල්කයින. අපි මේ තුන් දෙනා වෙනම නම් බලමු. ඇල්කේනයක් ගත්තොත් RC RH හරි ඇල්කේනයක් සාධාරණ වුත් RH කියලා කියන්න නැත්නම් මෙහෙම CH3 CH2 H වගේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් CH2 CH3 තමයි ඇල්කේන එක පවර H එක නම ගත්තාර H එකක් කරන එක පෙන්වන්න ඕන හින්දා. හරි. ඊට පස්සේ ඇල්කේන ඊට පස්සේ ඉන්නවා ඇල්කීන. ඇල්කීනයක් කියපුවම මතක ඇති තියෙනවනේ මොකද්ද? ද්විත්ව බන්ධනයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඇල්කයින ගත්තාම ඇල්කයින වල තියෙනවා මම අද ගන්නකොට පොඩි වෙට නැත්නම් පේන්නේ නැති බෝඩ් එක. හරි. ඇල්කේන ඇල්කීන ඇල්කයින මම හිතනවා බෝඩ් එක පේනවාද කියලා පොඩිම චෙක් කරගන්න.
හරි. දැන් බලන්න අපිට හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන තුනක් ඉන්නවා. ඇල්කේන සහ ඇල්කීන සහ ඇල්කයින්. මෙන්න මේ ටික ගත්තට පස්සේ මේ ටික ආම්ලිකතා විචලනයක් ගත්තොත් බලන්න මේ H එක කඩා ගන්න ලේසි නෝ. ඒ කියන්නේ මෙන්න මේ H එක සහ මොකක් හරි දැන් මෙතන ඉන්නවා යම් කිසි එකක්. මේ බන්ධනේ මේ පැත්තට කැඩිලා H+ නිදහස් වීමේ හැකියාව වැඩුණොත් ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකට බලපානවා කොහොමද මේ බන්ධනේ ද්‍රව්‍යතාව. මේ බන්ධනේ ද්‍රව්‍යතාව බලපානවා. බන්ධනේ ද්‍රව්‍යතාව බලපානවා නම් මෙන්න මේ එක්කෙනාගේ විද්‍යුතීයතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. විද්‍යුතීයතාව වැඩි වුණොත් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මේ බන්ධනේ තියෙන ඉලෙක්ට්‍රෝන කඩා ගැනීම හැකියාව වැඩි වෙලා මාධ්‍ය H+ ලබා දීම හැකියාව වැඩි වෙනවා. හරි. එතන බලන්න දැන් මෙතනදී මෙයා පොඩ්ඩක් සංකීර්ණ විදිහට සැලකුවොත් මෙන්න මෙහෙම. R H H H ඔන්න තව R කාණ්ඩයක් දාගන්නවා. හරි. දැන් මේ විදිහට ගත්තොත් බලන්න ඔක ඔන්න තව ටිකක් අභ්‍යන්තර කතා කරන්න පුළුවන් කවනේ. ඔක්කොම මම කියලා දෙන්නම්. හරි. ඇල්කේන ගත්තොත් ඇල්කේන වර්ග තුනක් තියෙන පුළුවන් මෙතන මේ ඇල්කේන ගත්තාම ඇල්කේන වර්ග එකයි තමයි මොකට මේ විදිහට සලකන්නත් පුළුවන් ඔන්න අභ්‍යන්තරේ. ඒතරත් වෙනස් වෙනවා. කමන්නේ මේකත් අඳලා පෙන්නනවා. දැන් අපි R කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන මුදලන්නේ තමන්ගේ ඉවතට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ R කාණ්ඩේ ඉඳන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මේ මොකද වෙන්නේ? R කාණ්ඩය මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මේකෙත් කොහොම තල්ලු කරනවා. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. R කාණ්ඩේ ඉතින් කාබන් ගාවට ඉලෙක්ට්‍රෝන තල්ලු කරද්දී කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය මොකද වෙන්නේ? කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. යම් පරමාණුවක් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? විද්‍යුතීයතාව අඩු වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ කාබන් පරමාණු විද්‍යුතීයතාව අඩු වෙනවා. මෙන්න මේ කාබන් පරමාණුවේ විද්‍යුතීයතාව අඩු වුණා. එතකොට මට කියන්නේ මේ බන්ධනයේ ද්‍රව්‍යතාව මොකද? විද්‍යුතීයතාව වෙනස මොකදනේ? අඩු වෙන්න ඕනේ. කලින් හිතන්නකො කාබන් වල 2.5යි හයිඩ්‍රජන් වල 2.1යි. මෙයාගේ විද්‍යුතීයතාව වැඩි වෙන කලින් හිතන්නකො. විද්‍යුතීයතාව අඩු වෙන කලින් හිතන්නකො. එතකොට වෙනස කීයද දෙන්නේ? 0.4යි. දැන් මේ R කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරද්දී මොකද වෙන්නේ? විද්‍යුතීයතාව අඩු වෙනවා. ඔරිජිනල් කාබන් ගේ තියෙන්න ඕනේ 2.5යි R කාණ්ඩයක් තියෙන ඉඳන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මේ කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝාතය වැඩිලා විද්‍යුතීයතාව මොකද කරන්නේ? අඩු කරනවා. දැන් සාමාන්‍යයෙන් 2.4ක් හිතන්නකො. දැන් වෙනස කීයද? 0.3යි. මේ බන්ධනයේ ද්‍රව්‍යතාව මොකද උනේ? අඩු වුණානේ. බන්ධනයේ ද්‍රව්‍යතාව අඩු වෙද්දී විද්‍යුතීයතාව වැඩි පරමාණු පැත්තට බන්ධනය කඩා ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව අඩු වෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මේ R කාණ්ඩය තල්ලු කරනදී මේ බන්ධනයේ තියෙන ද්‍රව්‍යතාව මොකද උනේ? CH බන්ධනයක. CH බන්ධනයේ තියෙන ද්‍රව්‍යතාව අඩු වුණා. ඒතර මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව අඩු වෙනවා. R කාණ්ඩ දෙකක් ඉද්දී මොකද වෙන්නේ? R කාණ්ඩ දෙකක් ඉද්දී තවඩත් තල්ලු කරනවා කාබන් ගාවට ඉලෙක්ට්‍රෝන. එතකොට කාබන් වල විද්‍යුතීයතාව ඊටත් වඩා අඩු වෙනවා. එතකොට බන්ධනයේ ද්‍රව්‍යතාව තවදුරටත් අඩු වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව තවදුරටත් අඩු වෙනවා. මේ වගේ කෙනෙක් ගත්තොත් මේ R කාණ්ඩ තුනෙන්ම තල්ලු කරලා කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? අර කලින් දෙන්නටම වඩා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. මෙන්න එතන ඉන්න කාබන් වල. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී විද්‍යුතීයතාව අඩු වෙනවා. එතකොට බන්ධනයේ ද්‍රව්‍යතාව අඩු වෙලා බන්ධනේ මේ පැත්තට කාබන්ගේ පැත්තට බන්ධනේ කඩාගෙන මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරෙනවද? හරි. එන්නේ විදිහට තමයි මේ විදිහට ගත්තාම ඇල්කේන ගත්තාම ඔය විදිහට සීන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක දාලා මේ printed note එකක් දාන්න ඒකේ අඩුපාඩු තියෙන ටික පුරව ගන්න තියෙන්නේ. හරිද? හොඳයි. ඒක බලන්න ඒක print out එක කරන් ඒකට ටක් ගාලා පුරව ගන්න. වැඩි වෙලා වෙන්න පැන් විතර වැඩි කරා. හරි. ඊට පස්සේ මේ ඇල්කීන වලට එන්න ඇල්කීන වලට ආව පස්සේ බලන්න මෙන්න මෙතන CH බන්ධනේ. හරි. මෙන්න මේ ද්විත්ව බන්ධනට සම්බන්ධ කාබන්ට තියෙන H. හරි. එතකොට තා පොඩි දෙයක් තියෙනවා මෙතන මට කියන්න බැරිද? හරිද? දැන් අපි දන්නවා ඕනම පරමාණුක විද්‍යුතීයතාව රඳා පවතින මොන සාධක මතද? ඕනම පරමාණුක විද්‍යුතීයතාව රඳා පවතින සාධක ටිකක් තියෙනවා පිළිවෙලට අනුපිළිවෙල. මොනවද බලපන්න? පළවෙනි එක තමයි මුහුම්කරණය. මුහුම්කරණයේ S ලක්ෂණ ප්‍රතිශතය වැඩි වෙද්දී විද්‍යුතීයතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. S ලක්ෂණ ප්‍රතිශතය අඩු වෙද්දී විද්‍යුතීයතාව අඩු වෙනවා. දෙවෙනි එක තමයි මොකද්ද? ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකයේ ධන බව වැඩි වෙද්දී විද්‍යුතීයතාව වැඩි වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි පරමාණු මත ආරෝපණය. පරමාණු මත ආරෝපණය.
පරමාණු මත ආරෝපණයේ ධන බව වැඩි වෙද්දී විද්‍යුතීයතාව මොකද වෙන්නේ වැඩි වෙනවා. 4 තමයි අවට පරමාණු. අවට පරමාණුගේ විද්‍යුතීයතාව වැඩි වෙද්දී සලකුණු ලබන පරමාණුවේ විද්‍යුතීයතාව අවට පරමාණු විද්‍යුතීයතාව වැඩි වෙද්දී සලකුණු ලබන පරමාණු විද්‍යුතීයතාව මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. හරි ඒක දන්න දේවල්නේ. හරි. එතකොට වෙන්න මේකෙන් ඒක ගේම ගහන්නත් පුළුවන්. හරිද? හරිද? මේ කියන්නේ මේ තුන් දෙනා විතරක් සලකද්දී දැන් මේ මෙහෙම පල්ලෙහාට සලකද්දී මේ කට්ටියගේ මේ විදිහට තමයි සලකන්න වෙන්නේ. හරි ඉලෙක්ට්‍රෝන ඝනත්වයෙන් තමයි සලකන්න වෙන්නේ. හරි. දැන් මෙයයි කම්පෙයාර් කරමු පොඩ්ඩක්. මෙයයි කම්පෙයාර් කරමු මේ CH බන්ධනයට අදාළව. හරි. දැන් බලන්න මෙතන ඉන්න CH බන්ධනයේ මෙන්න මෙතන ඉන්න කාබන්. මෙන්න මේ කාබන්ගේ මුහුම්කරණය කීයද? 1 2 3 ඒ කියන්නේ sp2. ඒ කියන්නේ එයාගේ S ලක්ෂණ ප්‍රතිශතය කීයද? ආක්ෂය 1 2 3ක් තියෙනවා. ඒතර 133.3. හරි 133.3ක්ම S ලක්ෂණ ප්‍රතිශතයක් තියෙනවා. මෙතන කාබන් කියන එක්කෙනා ගත්තොත් මෙතන කාබන් එහෙම නැත්නම් මෙතන කාබන් ඔය හැම කාබන් කෙනෙක්ගේම මුහුම්කරණය කීයද? sp3. එතකොට S ලක්ෂණ ප්‍රතිශතය කීයද එතන? 4න් 1යි වැඩි කිරීම 100. එතකොට එනවා 125යි. S ලක්ෂණ ප්‍රතිශතය. අංගම S ලක්ෂණ ප්‍රතිශතය වැඩි වෙද්දී අදාළ පරමාණුවේ විද්‍යුතීයතාව මොකද වෙන්නේ වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙතන ඉන්න කාබන්ට වඩා මෙන්න මෙතන ඉන්න කාබන් වල විද්‍යුතීයතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මෙන්න මෙහෙම CH බන්ධනයක් තියෙනවා. මෙන්න මේ පරමාණු විද්‍යුතීයතාව වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වෙලා මේ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වෙලා මේ පැත්තට බන්ධනය කඩා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මාධ්‍යයට H+ ලබා දීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් ආම්ලිකතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. මෙතන තියෙන sp3 මෙතන තියෙන sp2 එහෙනම් මොකද වෙන්නේ? alkane වලට වඩා alkene වල ආම්ලිකතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. alkane වලට වඩා alkene වල ආම්ලිකතාව වැඩි වෙනවා. මෙතනදී බලුවොත් මෙතනදී ඉන්නේ මෙතන කාබන් කියන එක්කෙනාගේ මුහුම්කරණය sp. හරි මෙතන කාබන්ගේ මුහුම්කරණය sp. එතකොට S ලක්ෂණ ප්‍රතිශතය ගත්තොත් S ලක්ෂණ ප්‍රතිශතය එනවා 150. ලොකුම ප්‍රතිශතය නේ. මෙතන තියෙන පුළුවන් ලොකුම ප්‍රතිශතය තමයි මෙතන තියෙන්නේ S ලක්ෂණ ප්‍රතිශතය. S ලක්ෂණ ප්‍රතිශතය වැඩි වෙද්දී අර ගෝලාකාර බව වැඩි වෙන හින්දා විද්‍යුතීයතාව මොකද වෙන්නේ? කාබන් පරමාණුවේ විද්‍යුතීයතාව වැඩි වෙනවා මෙතනටත් වඩා. එතන මොකද වෙන්නේ? මෙතන තියෙන කාබන්ගේ විද්‍යුතීයතාව ගොඩක් වැඩි වෙනවා. එතන බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩිලා කාබන්ගේ පැත්තට CH බන්ධනය කඩා ගැනීමේ හැකියාව වැඩි වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව මෙයාලටත් වඩා වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඇල්කයින වල ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි ඇල්කීන වලටත් වඩා සහ ඇල්කේනත් වලට ගොඩක් වැඩි. හරිද? එහෙනම් ඔන්න විදිහට තමයි සාමාන්‍ය වශයෙන් හයිඩ්‍රෝකාබන තුනේ ආම්ලිකතාව විචලනය වෙන්නේ. ඇල්කේන වලට වඩා ඇල්කීන වැඩි, ඊට වඩා ඇල්කයින වැඩි. ඇල්කේන වල විශේෂ දෙයක් කියලා දුන්නා. ඇල්කේන වල විශේෂ දෙයක් කියලා දුන්නා. මෙන්න මේ විදිහට සලකන්නත් පුළුවන් අපිට. හරිද? මෙන්න මේක සලකන ලබන CH බන්ධනයේ කාබනයේ තියෙන ආර්කාණ්ඩ ගාන අනුව වෙනස් වෙනවා. ඒ වගේ ආම්ලිකතාව ඒවන අහලා නැහැ. අහන්නේ මෙන්න මේ තුන් දෙනා තමයි. අහනවා. මේ තුන අහලා නැහැ. කෝකටත් හිතා මම කියලා දුන්නේ. හරි ඒක සාමාන්‍ය පොඩ්ඩ හිතලා ගන්න තියෙන දෙයක්. හරි. හොඳයි. ඊට පස්සේ යන්නු දෙවෙනි කොටසට OH කාණ්ඩ අඩංගු සංයෝගවල ආම්ලිකතාව විචලනයට. හරි. OH කාණ්ඩයක් අඩංගු සංයෝග ගත්තම අපිට හම් වෙනවා මොකද්ද? මධ්‍යසාර අය කාබොක්සිලික් අම්ල ඒ වගේ කට්ටිය තමයි OH කාණ්ඩයක් තියෙන කට්ටිය කියන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මධ්‍යසාරයක් ගත්තොත් කොහොමද සීන් එකට එන්නේ කියලා. හරිද? මධ්‍යසාරයක් ගත්තොත් කොහොමද එන්නේ කියලා අපි බලමු. හරි. මධ්‍යසාරයක් ගත්තොත් සාධාරණ ලියන අපි මධ්‍යසාරයක් මෙහෙමනේ ROH විදිහටනේ. හරි. මධ්‍යසාරත් වර්ග තියෙනවා ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා. හරි. ඒක අනුවත් ඒක වෙනස් වෙනවා. හරි. එතකොට මධ්‍යසාරයක් ගත්තොත් ප්‍රාථමික ද්විතීයික තෘතීයික කතාව මම චූට්ටක් කියලා ඉන්නවා. ඊට පස්සේ තමයි අර කතාවට එන්න. අනිත් කතාවට. මොකද්ද? ආර්කාණ්ඩ විශාලත් එක්ක කතාවක් ඒ කේස් එක තියෙනවා. කියන්නේ මෙතිල් එතිලියද්දි කේස් එක තියෙනවා. මම පොඩ්ඩක් අර කතාව කියලා ඉන්නම්. දැන් මේක පොඩ්ඩක් විහිදලා ලියා ගත්තොත් උදාහරණයකට මෙන්න මෙහෙම. R මෙයා මොන මධ්‍යසාරයක්ද? තෘතීයික මධ්‍යසාරය. ඊට පස්සේ අනිත් එක්ක මොන මධ්‍යසාරයක්ද? හරි. සාචුට් කතාවක් තියෙනවා කියලා ඉන්නම්කො ඉස්සෙල්ලා. මේක ගත්තට පස්සේ ROH හරි. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් බලන්න මෙතනින් H එකක් නිදහස් වෙන නම් මෙන්න මේ OH කාණ්ඩයේ තියෙන H එක මොකද වෙන්නේ? කැඩිලා යන්න ඕනේ. ඒ කියන්නේ මේ බන්ධනය කැඩෙන්න ඕනේ ඔක්සිජන් මතට. වඩා විද්‍යුත් ඔක්සිජන් මතට කැඩිලා එන්න ඕනේ. ඒතර මාධ්‍ය නිදහස් වෙනවා කවුද? H+ RO- සහ
H+ නිදහස් වෙනවා. H+ වලින් තමයි ආම්ලිකතාව තීරණය කරන්නේ. එහෙනම් මොකදනේ H+ ලබා දෙන්න ලේසි කියන්නේ ඉක්මනට ලබා දෙන්න පුළුවන් කියන්නේ ඒක ආම්ලිකතාව වැඩි. එහෙම වෙන්න නම් මොකදනේ මේ බන්ධනය මේ පැත්තට කැඩෙන්න දින හැකියාව වැඩි වෙන්න ඕනේ. ඒකට නම් ඔක්සිජන් වල විද්‍යුතීයතාව මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔක්සිජන් වල විද්‍යුතීයතාවයෙන් තමයි තීරණය කරන්නේ OH කාණ්ඩ අණු සංයෝගවල ආම්ලිකතාවය. එහෙනම් බලන්න ඕනේ ඔක්සිජන්ගේ විද්‍යුතීයතාව අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද කියලා. හරි. එහෙනම් බලමු. අපි දන්නවා දැන් මේ R කාණ්ඩයක් මගින් මොකද වෙන්නේ? R කාණ්ඩයකින් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවානේ. R කාණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. R කාණ්ඩයකින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරද්දී ඔක්සිජන් මත මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී ඔක්සිජන් වල විද්‍යුතීයතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔක්සිජන් වල විද්‍යුතීයතාව අඩු වෙද්දී බන්ධනය මේ පැත්තට කඩා ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට H+ කැඩීමේ හැකියාව අඩු වෙලා ආම්ලිකතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරෙනවද? එහෙනම් R කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙද්දී එන්න R කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩි වෙලා ඔක්සිජන් මත විද්‍යුතීයතාව මොකද වෙන්න ඕනේ? ඔක්සිජන් මගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා ඔක්සිජන්ගේ විද්‍යුතීයතාව අඩු වෙනවා. එතකොට මේ පැත්තට බන්ධනය කඩා ගැනීමේ හැකියාව තවදුරටත් අඩු වෙලා H+ ලබා දීමේ හැකියාව තවදුරටත් අඩු වෙනවා. එහෙනම් මධ්‍යසාර වල ගත්තාම මධ්‍යසාරයේ R කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙද්දී ආම්ලිකතාව මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් සාධාරණ ගත්තොත් මෙන්න මෙහෙම අපිට දාන්න පුළුවන්. CH3OH. හරි. CH3OH වල තමයි ආම්ලිකතාව මොකක් වෙන්නද? ආම්ලිකතාව වැඩිම වෙන්නේ. ඊට පස්සේ ආම්ලිකතාව වැඩිම වෙනවා කාගේද? කාබන් දෙකක් තියෙන එක්කෙනා. එතනෝල් CH3CH2OH මෙයා මෙතනෝල් මෙයා එතනෝල් ඒ විදිහට මොකද වෙන්නේ? පිළිවෙලින් ආම්ලිකතාව වැඩි වීගෙන යනවා. මෙතන යනවා ප්‍රොපනෝල් ඔන්න ඔය විදිහට ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. තේරුණාද? හරි. එතකොට මෙන්න මෙතන විශේෂ එක්කෙනෙක් කියනවා කවුද? ජලය. ඒක මතක තියාගන්න. ජලය කියන එක්කෙනාගේ ආම්ලිකතාව මෙතනෝල් වලට වඩා වැඩි. හැබැයි එතනෝල් වලට වඩා මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. සෝරි. මෙතනෝල් වලට වඩා අඩු වෙන්න ඕනේ. එතනෝල් වලට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. දැන් මෙන්න මේ විදිහට ආම්ලිකතාව වැඩි දාගන්න. හරි. අවශ්‍යතාවය දාන්න. එතන තීරණය කරන්න සම්පූර්ණයෙන් මෙන්න මෙතන R කාණ්ඩයේ විශාලත්වයම තමයි. R කාණ්ඩය විශාල වෙන්න මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමේ හැකියාව වැඩිලා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී විද්‍යුතීයතාව අඩු වෙනවා. විද්‍යුතීයතාව අඩු වෙද්දී මොකද වෙන්නේ? බන්ධනයේ ද්‍රව්‍යතාව අඩු වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට බන්ධනය කැඩී යෑමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙලා H+ ලබා දීමේ හැකියාව අඩු වෙනවා. හරි. ඔය විදිහට තමයි මධ්‍යසාර වල ආම්ලිකතාව තීරණය වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු අපි කාබොක්සිලික් ආම්ල වල ආම්ලිකතාව කොහොමද තීරණය වෙන්නේ කියලා. හරි. යන්නේ නම් කාබොක්සිලික් ආම්ල වල ආම්ලිකතාව විතරයි. කාබොක්සිලික් ආම්ල ගත්තාම ඔය විදිහට තමයි තියෙන්නේ. කාබොක්සිලික් ආම්ල ගත්තත් ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. කොහොමද වෙන්නේ? කාබොක්සිලික් ආම්ලයක් කියන කොහොමද කියනද? RC double bond OH කියන එක. හරි. දැන් බලන්න මෙන්න තියෙන OH කාණ්ඩයක්. මෙන්න මෙතන තියෙන OH කාණ්ඩයක්. එහෙනම් මෙන්න මේ OH කාණ්ඩේ බිඳ වැටලා තමයි අපිට හම්බෙන්නේ කවුද? H+. මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. විද්‍යුතීයතාව වැඩි එක්කෙනා ඩෙල්ටා මයිනස්. අඩු එක්කෙනා ඩෙල්ටා ප්ලස්. එහෙනම් මෙන්න මේ බන්ධනය මේ පැත්තට කැඩිලා තමයි අපිට හම්බෙන්නේ කවුද? H+ හම්බෙන්නේ. එහෙනම් මේ H+ ලබා දෙන්න ලේසි කියන්නේ H+ ලබා දීමේ හැකියාව වැඩි වෙනවා කියන්නේ ආම්ලිකතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. දැන් පොඩ්ඩක් බලමු මේක අධ්‍යයනය කරලා. මේකදී දැන් බලන්න මෙන්න මේ ඔක්සිජන්ගේ විද්‍යුතීයතාව වැඩි වුණොත් මොකද වෙන්නේ? ඔක්සිජන් වල විද්‍යුතීයතාව වැඩි වුණොත් බන්ධනය කැඩිලා මේ පැත්තට එන හැකියාව වැඩි වෙනවා. මේ බන්ධනය කැඩිලා ඔක්සිජන් මත පැමිණීමේ හැකියාව වැඩි වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව වැඩි වෙනවා. විද්‍යුතීයතාව අඩු වුණොත් මොකද වෙන්නේ? මේ පැත්තට බන්ධනය කැඩීමේ හැකියාව අඩු වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව අඩු වෙනවා. කියන ආම්ලිකතාව අඩු වෙනවා. එහෙනම් ඒක තීරණය කරන්න ඕනේ වෙන්න මේ ඔක්සිජන්ගේ විද්‍යුතීයතාව මත තමයි තීරණය වෙන්නේ. දැන් බලන්න මෙන්න මෙතන තියෙනනේ R කාණ්ඩය. මෙන්න මෙතන තියෙනනේ R කාණ්ඩය. මේ R කාණ්ඩයෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා නේද? මේ R කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට පොදෙන්නේ තල්ලු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ කාබන් ගාවත් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් වැඩි වෙලා එතනිනුත් තල්ලු වෙලා යනවා කාගේ පැත්තටද? මේ ඔක්සිජන් පැත්තට තල්ලු වෙලා යනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනාගේ මෙන්න මෙතන ඉන්න කෙනා ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කෙනෙක්ද නැත්නම් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න කෙනෙක්ද දෙක අනුව මේ සම්පූර්ණ ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනවද ඉලෙක්ට්‍රෝන ඇදලා යනවද කියන එක තීරණය වෙනවා.
එහෙනම් බලන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? ඔක්සිජන් මතත් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා එයාගේ විද්‍යුතීයතාව අඩු වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව අඩු වෙනවා. හරිද? සරලව ගත්තොත් මෙන්න මේ වගේ. CH3C OH මෙයා ගත්තොත් මේකේ විද්‍යුතීයතාව සැලකුවොත් කොහොමද එන්නේ? දැන් මේ මෙහෙන් තල්ලු කරනම මේ CH3 කාණ්ඩය මගින් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒතර මොකද වෙන්නේ? මේ කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිලා ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මෙහාට තල්ලු වෙලා යනවා. එතන මොකද වෙන්නේ? මේ ඔක්සිජන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී යාගේ විද්‍යුතීයතාව අඩු වෙලා බන්ධනයේ මේ පැත්තට කරගෙනීමේ හැකියාව අඩු වෙනවා. අඩු වෙලා මොකද වෙන්නේ? ආම්ලිකතාව අඩු වෙනවා. මීටත් වඩා ලොකු ආර් කාණ්ඩයක් කෙනෙක් හිටියොත් CH3 CH2 දැන් හිටියොත් මොකද වෙන්නේ? අර කලින්ටත් වඩා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනව නේද? එහෙනම් මොකද වෙන්නේ? කලින්ටත් වඩා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. කලින්ටත් වඩා මෙතන ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා නම් මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය කලින්ටත් වඩා වැඩි වෙලා කලින්ටත් වඩා විද්‍යුතීයතාව ඔක්සිජන් වල අඩු වෙලා බන්ධනයේ ද්‍රව්‍යතාව කලින්ටත් වඩා අඩු වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්න වගේ සැලකුවොත් මොකද වෙන්නේ? මේකේ ආම්ලිකතාව වැඩි වෙන්නේ කාගේද? ආර් කාණ්ඩයේ විශාලත්වය අඩු එක්කෙනාගේ. තේරෙනවද? බැරි වෙලාවත් මෙන්න මේ වගේ කෙනෙක් කියලා හිටියොත් මෙහෙම කෙනෙක් C F F F මෙහෙම කට්ටිය නෑ හිටියොත් සහ Cl 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 C ඔහොම හිටියොත් මොකද වෙන්නේ? ඔහොම හිටියොත් මොකද වෙන්නේ? දැන් මේ ෆ්ලුවරින් මගින් මොකද වෙන්නේ? ෆ්ලුවර් කියන්නේ විද්‍යුතීයතාව වැඩි කට්ටිය. ඒ කියන්නේ එයාලගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. මෙහා පැත්තට අදිනවා, මෙහාගේ පැත්තට අදිනවා, මෙයාගේ පැත්තට අදිනවා. එතකොට මොකද වෙන්නේ? කාබන් ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය මදි හින්දා එයා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. එතකොට මෙයා ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය මදි හින්දා එයා මේ පැත්තෙන් තමයි ඇදලා ගන්නවා. සම්ප්‍රයුක්තයලේ අවසානට වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙද්දී ඒකේ විද්‍යුතීයතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. විද්‍යුතීයතාව වැඩිලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව වැඩි වෙනවා. මෙතනත් ඒ සිද්ධියම වෙනවා. සිද්ධියෙන් වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව සාමාන්‍ය එකකට වඩා වැඩි වෙනවා. හැබැයි බලන්න මේ ක්ලෝරින් කියන එකනගේ විද්‍යුතීයතාව ෆ්ලුවරින්ට වඩා අඩුයි. ඒතකොට මේ උඩට ඇදලා ගන්න ගතිය මොකද වෙන්නේ? ෆ්ලුවරින්ට වඩා ක්ලෝරින්ගේ පැත්තට මේ ඇදලා ගන්න ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? ෆ්ලුවරින්ට වඩා අඩුයි. ඒතකොට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගලා යෑම ෆ්ලුවරින්ට වඩා අඩුයි. ඒකේ වෙන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වීම මෙතනට වඩා මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතන 20ක් අඩු වෙනවා නම් මෙතන 10යි අඩු වෙන්නේ. ඒතර ගොඩක් ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් අඩු වෙන්නේ මෙතන. ඒතර ගොඩක් ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් අඩු වුණා නම් ගොඩක් මේ විද්‍යුතීයතාව වැඩි වෙන්නේ මෙතන. එහෙනම් මෙතන විද්‍යුතීයතාව වැඩි වෙනවා මෙතනට වඩා මෙතන විද්‍යුතීයතාව ගොඩක් වැඩි වෙනවා. ඒතර බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වෙනවා මේක. තේරෙනවද? හරි. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙන්න සැලකුවොත් මෙයාගේ ආම්ලිකතාව වැඩි වෙන කාගේද? මෙන්න මෙයාගේ. අර මේ පැත්තෙන් හුඟක් ඇදලා ගන්න. මේකෙත් ඇදලා ගන්නවා. හැබැයි මේ තරම් ඇදලා ගන්නෙ නැහැ. හරි. එහෙනම් මෙයාගේ විද්‍යුතීයතාව වැඩි. ඔය වගේ දෙයක් එන්නත් පුළුවන්. තේරෙනවද? හරි. හරි. මේ කාබොක්සිලික් අම්ල ආම්ලිකතාවට පස්සේ ප්‍රතිවිශේෂ කෙනෙක් හම්බ වෙනවා මෙන්න මෙහෙම. හරි මෙන්න මෙයාගෙන් මේ පිස් දරන කෙනෙක් ලියන්න කමන්නේ මේ ජලය දාලා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි මෙන්න මෙහෙම. ප්ලස්. හරි. එතකොට මේ H3+ කියන්නේ H+ සමානව තමයි හරිද? මේකට තුලියන උතර O- H+ ම තමයි. හරි. එතකොට මෙන්න මේ කියන එක්කෙනාගේ මෙන්න මේ ප්‍රතික්‍රියාව. මෙන්න මේ හැදෙන ඵලය. ස්ථායි නම් මොකද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙලා මාධ්‍ය ලැබෙන H3+ සමානනේ ගොඩක් වැඩි වෙනවා. එතකොට ඒකේ ආම්ලිකතාවය වැඩි වෙනවා. හරිද? එතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් බෙන්සීන් කියන එක්කෙනාගේ ලොකු බෙන්සීන් කියන්නේ ලොකු ආර කාණ්ඩයක් නේ. ඒ නිසා මේ පැත්තට ඉලෙක්ට්‍රෝනක් අලු කරලා කොහොම ගිහිල්ලා මෙතනත් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා විද්‍යුතීයතාව අඩු වෙලා බන්ධන ද්‍රව්‍යතාව අඩු වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව වැඩි වෙනවා කියලා. හරිද? හැබැයි ඊට වඩා හවස්පසින් වෙනස් දෙයක් මෙතන එනවා. මොකක්ද මේ වැඩේ වෙනවා ඊට අමතරව
වෙන මෙතන සම්ප්‍රයුක්තව හදන්න පුළුවන්. ඔක අපි කලින් අඳලා තියෙනවා. හරිද? එහෙනම් මම අදින්න යන්නේ නැහැ. සම්ප්‍රයුක්තව හදද්දී මොකද වෙන්නේ? අර ඔක්සිජන් මත තියෙන ඍණාරෝපණය බෙදලා ගිහිල්ලා අන්තිමට ඍණාරෝපණ නැවත අඩු වෙලා ඔක්සිජන් ඍණාරෝපණය අඩු වෙනවා කියන්නේ ධනාරෝපණ ස්වභාවය වැඩි වෙනවා. ඍණාරෝපණය අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඍණාරෝපණය අඩු වෙලා විද්‍යුත්තාව වැඩි වෙලා බන්ධනයේ ද්‍රවීතාව වෙලා ආම්ලිකතාව වැඩි වෙනවා. හරිද? සම්ප්‍රයුක්තව හදන හින්දා. ඔක කලින් අදලා තියෙන හින්දා මම අදින්න යන්නේ නැහැ. අපි කලින් ওই කතා කරද්දී බඳලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේ වගේ කෙනෙක් හිටියොත් දැන් මේ වගේ කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? හරි? මේකත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එන්න මේ කෙනෙක් හදනවා. ප්ලස්. හැබැයි මෙන්න මෙතන හදන කෙනා වඩා ස්ථායීතාව මෙතන හදන එකාගේ මොකද මෙතන හදන ස්ථායීතාව අඩුයි. ඇයි? එතන හදන කෙනාගේ ස්ථායීතාව ඊට වඩා අඩුයි වෙන්නේ මේකේ සම්ප්‍රයුක්ත වියෝගය දදන්නේ. දැන් මෙතන තියෙන 5 බාන්දනේ ආයෙ මෙතනට 5. හරිද? කොහොමද අඳින්න ලාවට නියම. කොහොම එකයි මේ තියෙන එක. මෙහෙම එකයි මේ තියෙන එක. හරි. කොහොම කේස් එකක් නෙන්නේ. එතකොට දැන් මේ මෙතන දැන් H එක ගැලවිලා යනවනේ. එතකොට මෙහෙම තියෙනවා. මෙහෙම කෙනෙක් ඉන්නවා ආය මේ තියෙන එක්කෙනාගේම අර O මයිනස් එක තියෙනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට පොදු සමෘතුවම ගත්තට පස්සේනේ මෙතන එනවා මේ මෙතන එනවා මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි. එතකොට අවස්ථා දෙකෙන් එකයි මෙතන ඍණ 1 තියෙන්නේ. එතකොට ඍණ භාගයයි මෙතන ඍණ භාගයයි. එතකොට අපිට ඇහැට පෙනුනට ඍණ එකක් ඇත්තටම තියෙන ඍණ භාගය. හරිද? එතකොට මෙතන ඊට වඩා සම්ප්‍රයුක්ත හදන නිසා එතන ඍණාරෝපණ එතනට වඩා මෙවනවා. එතකොට මාධ්‍ය තුල වඩාත් නිස්ථායි වෙන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තව ගොඩක් හදන කෙනෙක්. මේක සම්ප්‍රයුක්තව ගොඩක් හදනවා මෙතන සම්ප්‍රයුක්ත කීයද හදන්නේ? දෙකයි හදන්නේ. මෙතන දෙකට වඩා හදනවා. හරිද? අර බෙන්සින් ගැර වටේ මාරු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ කෙනෙක් තිබ්බොත් මෙන්න මෙයාගේ ආම්ලිකතාව කාට වඩා වැඩිද? මෙන්න මෙයාට වඩා වැඩි. හරිද? අනේ නිසා ඇහැට පෙනුනට මෙතන ඍණ එකක් තියෙනවා කියලා ඇත්තටම ඍණ එකක් නෙමෙයි තියෙන්නේ. ඇහැට පෙනුනට මෙතන ඍණ එකක් තියෙන කියලා ඇත්තටම ඍණ එකක් නෙමෙයි තියෙන්නේ. ඔක්සිජන් මත තියෙන ඍණ ආරෝපණ ඝනත්වය අඩු වෙද්දී විද්‍යුත්තාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. විද්‍යුත්තාව වැඩි වෙද්දී ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩිලා මාධ්‍ය ස්පර්ශ ලබදීමේ හැකියාව වැඩි වෙන හින්දා. හරි. ඒ හින්දා මොකද වෙන්නේ? මේ වගේ කෙනෙක් තිබ්බොත් හිතන්න බෑ මේ ලොකු වාර කාණ්ඩයක් මෙහාට තල්ලු කරනවා. ඒ හින්දා මේ මෙතන විද්‍යුත්තාව අඩු වෙලා බන්ධන ද්‍රව්‍යතාව අඩු වෙලා ආම්ලිකතාව අඩු වෙනවා කියලා හිතන්න යනවා. ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක් නියතල හැංගිලා තියෙනවා. මොකද සම්ප්‍රයුක්තව හදන්න පුළුවන්. සම්ප්‍රයුක්තව හදද්දී මෙතන තියෙන ඍණාරෝපණය බෙදිලා යනවා. ඒතර ඍණාරෝපණ ඝනත්වය හිතන වඩා අඩු වෙනවා. ඍණාරෝපණය අඩු වෙද්දී විද්‍යුත්තාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. එහෙනම් අන්තිමේට මේ කාබොක්සිලික් අම්ල ගත්තාම එයාලගේ සාපේක්ෂ විචලනයක් ගත්තොත් මෙන්න මේ වගේ විචලනයකට අපි එන්න පුළුවන්. මම මේ නෝට් එකක් දාන්නවා මේ හිස්තැන් පුරවලා එක්කම නෝට් එකක් දානවා. ඒක බලලා ඒක බලාගෙන මේ නෝට් එක ෆිල් කරගන්න. එතකොට තේරෙයි. මට එකයි ස්පීඩ් කරනවා ඔක්කොම කරන්න විතර අවශ්‍ය නැති හින්දා. හරි. එහෙනම් හරලව ගත්තොත් මෙන්න මේ වගේ විචලනයක් වගේ ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩයක් හිටියොත් ඒ කට්ටියගේ තමයි විද්‍යුත්තාව වැඩි. හරි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව මෙන්න මේ විශේෂ කෙනෙක්. මේ වගේ කෙනෙක් හිටියත් එහෙමත් අවුලක් නෑ. ඊට වඩා අඩුයි ආර් කාණ්ඩයක් තියෙන කට්ටිය. හරි. ආර් කාණ්ඩයක් තියෙන කට්ටිය. හරි. මෙතන මම මේ දාන්න මෙහෙම බෙන්සින් එක. ආර් කාණ්ඩ විශාල වෙද්දී ඒ ආම්ලිකතාව අඩු වෙනවා. ඊට වඩා ආම්ලිකතාව අඩුයි CH3 OH වගේ කට්ටිය. හරි. හොඳයි. මම දැන් තේරෙන්නේ නැති කෙනා මම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කාබොක්සිලික් අම්ල වලට වඩා මධ්‍යසාර වල ආම්ලිකතාව මොකද වෙන්නේ? අඩුයි ඈ. මේ කට්ටියට වඩා මධ්‍යසාර වල ආම්ලිකතාවය අඩුයි ඈ. කාබොක්සිලික් අම්ල වල මධ්‍යසාර වල ආම්ලිකතාව අඩුයි. මධ්‍යසාර වලටත් වඩා අර ඇල්කේන ඇල්කීන එල්කයින වල ආම්ලිකතාවය අඩුයි. හරි. හොඳයි.
එහෙනම් අපි ඊළඟට මාරු වෙමු ෆීනෝල් වල ආම්ලිකතාවට. හරි ෆීනෝල් වල ආම්ලිකතාවට යමු. ෆීනෝල් වල ආම්ලිකතාව පොඩ්ඩක් බලද්දී අපිට පේනවා මෙන්න මෙහෙම. බෙන්සීන් කෙනෙක් කෙනා ගත්තට පස්සේ මෙතන OH එකක් තියෙනවා. හරි. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන තියෙන H එක මෙයා ඉල්ල ගන්නවා. ඒතර H2+ හදනවා. මෙතන ඉතුරු O-. හරි. දැන් මේකෙත් එහෙමයි. මෙන්න මෙයා ස්ථායි වෙද්දි මොකද වෙන්නේ? මෙයා ස්ථායි වෙද්දි ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි හින්දා මාධ්‍යයට ලබා දෙන H2+ ආනනේ වැඩි වෙලා ආම්ලිකතාව වැඩි වෙනවා. හරිද? එතකොට දැන් බලනවා මේ මෙන්න කියන එක සම්ප්‍රයුක්තව හදනවා. සම්ප්‍රයුක්තව හදද්දී යාගේ ස්ථායීතාවය වැඩි. හිතන්නකො මෙන්න මෙහෙම කෙනෙක් හිටියා කියලා නිකන්. ROH කෙනෙක් ගන්නකො. මද්දසාරයක් නිකන්. නිකන් මද්දසාරයක් ගත්තොත් ඒ කට්ටිය ප්‍රතික්‍රියා කරලා හැදෙද්දී හැදෙනවා RO- H2O+. දැන් බලන්න මේ කියන එක නම් සම්ප්‍රයුක්තව හදන්නේ නැහැ. හැබැයි මේ කියන එක නම් සම්ප්‍රයුක්තව හදනවා. එතකොට මොකද වෙන්නේ? සම්ප්‍රයුක්තව හදන එකනාගේ ස්ථායීතාවය වැඩි හින්දා සම්ප්‍රයුක්ත නොසාධන එකනාගේ ස්ථායීතාවය අඩුයි. මෙයාගේ ස්ථායීතාවය වැඩි. එතකොට ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි මෙයාගේ. ඉදිරියට නඹුරු වෙන්නේ මෙයා. එතකොට H2+ ප්‍රසාරණය වැඩි වෙන්නේ මෙයාගේ. මේ හදන එකනාගේ ස්ථායීතාවය මොකද වෙන්නේ? අඩුයි. ස්ථායීතාවය ඇත්තටම ඉතාමත් අඩුයි. එතකොට මොකද වෙන්නේ? හදන H2+ ප්‍රමාණය ඉතාමත් අඩුයි. එතකොට ෆීනෝල් සහ මද්දසාර කම්පයා කරොත් මේ දෙන්නගෙන් ආම්ලිකතාවය වැඩි වෙන්නේ කාගේද? අනිවාර්යෙන් ෆීනෝල් වල. ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි මෙයාලට වඩා. තේරුණානේ? හරි. එහෙනම් ගත්තොත් ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි කාට වඩාද? මද්දසාර වලට. හැබැයි ෆීනෝල් වල ආම්ලිකතාව කාබොක්සිලික් අම්ලයට වඩා වැඩි වෙන්නේ නැහැ. හරිද? ෆීනෝල් වල ආම්ලිකතාව කාබොක්සිලික් අම්ලයට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් සීන් එක එන්නේ. හරි. එතකොට සමහර කවුරුදල මේ දෙක කම්පෙයාර් කරන්න එන්න කියලා තියෙනවා. හරි මේ දෙන්න කම්පෙයාර් කරන්න. මද්දසාර සහ ෆීනෝල් ආම්ලිකතාව කම්පෙයාර් කරන්න අහලා තියෙනවා. එතකොට මේක කරන්න තියෙන්නේ මේ විදිහට දාගෙන මෙයාගේ ස්ථායීතාව වැඩි මොකක් නිසාදයක් සම්ප්‍රයුක්ත හදන නිසා මෙයාගේ ස්ථායීතාව අඩුයි මොකක් නිසාදයක් සම්ප්‍රයුක්ත හදන සම්ප්‍රයුක්ත විව නොසාධන නිසා කියලා දාලා ඒ නිසා මේක ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි ඒ නිසා ලැබෙන H+ ආනන වැඩි ඒ නිසා ආම්ලිකතාව වැඩි කියලා දැම්මම හරි. එච්චරයි. ඊට පස්සේ ඔය ෆීනෝල් කියන එක නා ගත්තට පස්සේ ඔය ෆීනෝල්ගේ ඇතුළෙම හරිද ෆීනෝල්ගේ ඇතුළෙම ෆීනෝල්ට සෙට් වෙන්න පුළුවන් දැන් බෙන්සීන් කෙනෙක්නේ බෙන්සීන් කෙනෙක් කියනවනේ බෙන්සීන්ට සෙට් වෙන්න පුළුවන් සක්‍රියකාරී කාණ්ඩ සහ වික්‍රියකාරී කාණ්ඩ කියලා කොටස් දෙකක් සෙට් වෙන්න පුළුවන්. අන්න ඒක සෙට් වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒ සෙට් වීමත් එක්ක මොකද වෙන්නේ? ඔය ෆීනෝල් කියන එකනගේ ආම්ලිකතාව සාමාන්‍ය ෆීනෝල් වලට වඩා වෙනස් වෙන්න ගන්නවා. හරිද? අපිට දැන් කතා කරන්න තියෙන්නේ අන්නේ කොටස. එහෙනම් අපි බලමු ෆීනෝල් වල ආම්ලිකතාව විචලනය. හරි ෆීනෝල් වල ආම්ලිකතාව විචලනය. ඒතර ෆීනෝල් වල මද්දසාරය තමයි කලින් කම්පෙයාර් කරේ. දැන් කරන්න තියෙන්නේ ෆීනෝල් වල ආම්ලිකතාව කම්පෙයාර් කරන්න යන තියෙන්නේ. හරිද? හොඳයි. එතකොට ටියුටර් ගැලපෙන්න පොඩ්ඩක් කරන්න එපා. නැත්නම් හොයන්න බෑනේ. දැන් ෆීනෝල් කියන එකනා ගත්තට පස්සේ ෆීනෝල් කියන එකනට සක්‍රියකාරී කාණ්ඩයක් සහ වික්‍රියකාරී කාණ්ඩයක් සම්බන්ධව මොකද වෙන්නේ කියලා බලමු. හරි. ෆීනෝල් ගත්තොත් දැන් බලන්න ෆීනෝල් කියන එකනාගේ මෙතන එක සරුබලක් මෙතෙන්ට එනවා. කෙල්ල මේක සරුබල මෙතන කියලා. මතකනේ මම වැඩි කියන්නේ නැහැ. සම්ප්‍රයුක්ත වන්දින්න පුළුවන් අපිට මේ විදිහට පාවිච්චි කර. හරි මම වැඩි කියන්නේ නැහැ. ඔය කලින් අපි ඩොක්ටර් වන්දලා තියෙන හින්දා. හරි. එතකොට එනවා මෙන්න විදිහට ඔක්සිජන් මත ධනාව කියන්නේ මොකක්ද? ඔක්සිජන් මත එනවා ධන එනවා කියන්නේ යාගේ විදුලියන්තාව වැඩිලා බන්ධනය දෙවිතා වැඩිලා මේකට H+ ලබා දීම හැකියාව වැඩි වෙනවා. හරි. එතකොට ඔන්න ඔයගේ සීන් එකම තියෙන්නේ අපි ඉස්සරහින් දෙමු. මම විශේෂ කරලා අඳින්න යනවා. ඔයාලට අඳින්න පුළුවන් නෑ. ටක් ගාලා ටික විතරක් අඳින්නම්. හරි මුණ ඇදලා ඉන්න ගමන් මේ කරන්නේ ඒක. එහෙනම් අර වැඩි අර හැගලා කරන්න අමාරුයි.
ඔයගේ සීන් එකක් අන්තිම සම්ප්‍රයුක්ත වෙන්නේ අර දෙප ඉතුරු ටික මන් දින්නේ වැඩක් නෑ මේ ටික ඕන වෙන්නේ. හරි. එතකොට බලන්න දැන් මේකේ මේ ලස්සන වැඩක් කරනවා. බලන්න මේ ඍණාරෝපණය මෙන්න මෙතනට එනවා, මෙන්න මෙතනට එනවා, මෙන්න මෙතනට එනවා. හරිද? හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම වැඩක් වුණා කියලා. මෙන්න මෙයාට සක්‍රියකාරී කාණ්ඩයක් සහ වික්‍රියකාරී කාණ්ඩයක් සෙට් වීම අනුව මෙන්න මේක පොඩි වැඩක් කරනවා. හරිද? දැන් බලන්න බෙන්සින් නිකම් නෝමල් අවස්ථාවේ බෙන්සින් ෆීනෝල් කියන එක්කෙනාට හිතන්නකෝ සක්‍රියකාරී කාණ්ඩයක් බඳුනා කියලා. සක්‍රියකාරී කාණ්ඩයක් කියන්නේ මොකද්ද? බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන කට්ටිය. එහෙනම් මොකද වෙන්නේ? මේ සක්‍රියකාරී කාණ්ඩය විසින් බෙන්සින් වල පැත්තට ඉලෙක්ට්‍රෝන කණු කරලා දෙනවා. එතකොට බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ප්‍රමාණය මේ ඔක්සිජන් පැත්තට තල්ලු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා විද්‍යුතීයතාව අඩු වෙලා බන්ධනයේ ද්‍රව්‍යතාව අඩු වෙලා මාධ්‍ය H+ නිදහස් වීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් අපිට තේරෙනවා බෙන්සින් කියන එක කරන සක්‍රියකාරී කාණ්ඩයක් සෙට් වුණොත් මොකද වෙන්න ඕනේ? ආම්ලිකතාව අඩු වෙන්න ඕනේ ෆීනෝල් වල. බැරි වෙලා බෙන්සින් කියන එක යනට ෆීනෝල් වල ෆීනෝල් වල ඉන්න බෙන්සින්ට වික්‍රියකාරී කාණ්ඩයක් බැඳලා හිටියොත් වික්‍රියකාරී කාණ්ඩ කියන්නේ මොකද්ද? බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරන කට්ටිය. කියන්නේ මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන කොහොම හරි ඇදලා ගන්න ඕනේ සම්ප්‍රයුක්තයක විදිහට. ගලවලා හරි ඇදලා හරි ගන්න ඕනේ. එතකොට වික්‍රියකාරී කාණ්ඩ විසින් බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙද්දී බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වීම වළක්වා ගැනීමට මේ ඔක්සිජන්ගේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදලා ගන්නවා. එහෙනම් සම්ප්‍රයුක්තයක් ලෙස වෙන්නේ මොකද්ද? ඔක්සිජන්ගේ පැත්තෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ඇදලා යනවා. ඒකෙන් අවසාන වෙන්නේ ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී ඔක්සිජන්ගේ විද්‍යුතීයතාව වැඩි වෙලා බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩි වෙලා මාධ්‍ය H+ ලබා දීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් සරලව ගත්තත් මොකද වෙන්නේ? ෆීනෝල් කියන එකට සක්‍රියකාරී කාණ්ඩයක් බැඳුනොත් ඒකෙන් ආම්ලිකතාව අඩු වෙනවා. වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙතන සක්‍රියකාරී තිබ්බොත් ආම්ලිකතාව අඩු වෙනවා. වික්‍රියකාරී කෙනෙක් තිබ්බොත් මොකද වෙන්නේ? ආම්ලිකතාව වැඩි වෙනවා. අන්න ඕකේ සක්‍රියකාරී කාණ්ඩය සහ වික්‍රියකාරී කාණ්ඩය බෙදලා තියෙන තැන අනුව මොකද වෙන්නේ? ආම්ලිකතාව තවදුරටත් කතා කරන්න පුළුවන් වෙනස් වීම. අපි දැන් හිතන්නකෝ දැන් සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටිය අවසාන සම්ප්‍රයුක්තයේ මෙච්චරයි. සම්ප්‍රයුක්තය තමයි සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් සාමාන්‍ය ෆීනෝල් වලට වඩා ආම්ලිකතාව අඩුයි. වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් සාමාන්‍ය ෆීනෝල් වලට වඩා ආම්ලිකතාව වැඩි. එතකොට අපි බලමු මෙන්න මේ අවස්ථාව. සක්‍රියකාරී කාණ්ඩයක් බෙදුණොත්. සක්‍රියකාරී කාණ්ඩය බෙදෙන්න පුළුවන් කොතනද? මෙතනට පුළුවන්, මෙතනට පුළුවන්, මෙතනට පුළුවන්, මෙතනට පුළුවන්, මෙතනට දෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ සක්‍රියකාරී කාණ්ඩයක් මෙතනට බෙදුණා කියන්නකෝ. ලස්සන වැඩක් කරනවා. බලන්න සක්‍රියකාරී කාණ්ඩයක් මෙතනට බෙදුනොත් සක්‍රියකාරී කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරන කට්ටිය. දැන් මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මෙතනටත් එක සෙටුගලක් එනවා නේද? එතකොට මෙහිනුත් එනවා ඉලෙක්ට්‍රෝන, මෙහිනුත් තියෙන ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන කර විකර්ෂණයක් ඇති වෙලා මෙතන එන එක සෙටුගල ක්ෂණිකව එහා පැත්තට මාරුලා යනවා. ඒ කියන්නේ විකර්ෂණයෙන් හින්දා ක්ෂණික මෙතන වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එතකොට අග්ගල මේ පැත්තට ඇදිලා යනවා. තේරෙනවද? එහෙනම් මොකද වෙන්නේ? මේ වගේ තැනකට බෙදලා තිබ්බොත් සහ මේ වගේ තැනකට බෙදලා තිබ්බොත් සහ මේ වගේ තැනකට බෙදලා තිබ්බොත් මොකද වෙන්නේ? අපි හිතනවට වඩා පොඩි දෙයක් ඒකේ වෙනස් වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු මොකක්ද එතන වෙන්නේ කියලා. හරි. දැන් බලන්න මෙතනට සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි. එහෙනම් බලමු මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බැඳුනොත් මොකද වෙන්නේ කියලා. මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බැඳුනොත් මොකද වෙන්නේ? මෙතන එන එක සෙටුගල ටක් ගාලා විකර්ෂණය කරලා ක්ෂණික නිරෝමක් සම්පූර්ණ කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඉක්මනට මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන ටික ගැලිලා ගිහිල්ලා මෙතනට ඔක්සිජන් ගාවට ආපහු එනවනේ. ඒ කියන්නේ මේ ක්‍රියාවල ඉක්මන් වෙනවා. හරි? මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බැඳුනොත් විකර්ෂණය වෙලා ක්ෂණිකවම වටේට ගිහිල්ලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවලියම ඉක්මන් වෙනවා. හරිද? එතකොට ආයෙ පව මොකද වෙන්නේ? මේක කැඩලා ආයෙ මෙතනට එක සෙටුගල එනවා. තේරුණාද? එතකොට අපිට ඕනේ මේ වැඩි වෙලාවක් ඔක්සිජන් මත ධනාරෝපණය පවත්ත ගත්තොත් වැඩි වෙලාවක් ඔක්සිජන් මත ධනාරෝපණය පවත්ත ගත්තොත් අපිට ආම්ලිකතාව වැඩි කරගන්න පුළුවන්.
දැන් මෙතනින් සක්‍රිය එකක් ගහපු ගමන් මෙතන එක ස්වරූපවල ටක් ගාලා විකර්ෂණය කරනවා. විකර්ෂණය කරපු ගමන් මොකද වෙන්නේ? මෙතන ක්‍රියාවලිය ඉක්මන් වෙලා ඔක්සිජන් මත ධන පැමිණීමේ ධන පැවතිලා තියෙන වෙලාව අඩු වෙනවා. අඩු වෙලා මේ අර බන්ධනයෙන් කැඩලා ආම්ලිකතාව කියන්නේ H+ ලබා දීමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බෙදෙනවා. හරි. මෙතන සක්‍රියකාරී කාණ්ඩයක් බෙදුනොත් එහෙම තල්ලු කරන්න කවුරුත් නැහැනේ. ඒතර ඉක්මන් වීමක් සිද්ධ වෙනවද? අර ලොකු ඉක්මන් වීමක් සිදු වෙන්නේ අර විකර්ෂණය වෙලා එක සරුවකට ටක් ගාලා හැවට පනලා ඉක්මන් වීමක් සිදු වෙන්නේ නැහැ වික්‍රිය තැනකට බැඳලා තිබ්බොත්. හරිද? ඒ කියන්නේ මේ වික්‍රියකාරී කාණ්ඩයක් සක්‍රියකාරී කාණ්ඩයක් මෙටා පොට්ටේට බැඳලා තිබ්බොත් මෙතනට මෙන්න මේ මෙටා පොට්ටේට බැඳලා තිබ්බොත් එහෙම අර තල්ලු කිරීමක් සිදු වෙලා අර ටක් ගාලා හැපැත්තට මාරු වීමක් සිදු වෙන්නේ නැහැ. හරි එතන ආම්ලිකතාව මොකද වෙන්නේ? අර අතන්ට වඩා ආම්ලිකතාව වැඩි. කියන්නේ මෙතනට බෙදලා ඉන්නට වඩා මෙතනට සක්‍රියකාරී කාණ්ඩය බෙදෙනදී ආම්ලිකතාව වැඩි. ඒ මෙතන බෙදෙද්දී චංගල විකර්ෂණය කළා මේ ක්‍රියාවලිය ඉක්මන් කරනෝනේ. හරි. දැන් මෙතන සක්‍රියකාරී කාණ්ඩය බෙදෙලා හිටියොත් මොකද? මෙතනත් අර වගේ විකර්ෂණයක් ඇතුළේ ටක් ගාලා මෙතන එකසර ගුලයි මෙහෙන් තල්ලු වෙන ඉලෙක්ට්‍රෝන ටිකයි විකර්ෂණය වෙලා මේකසර ගුල ටක් ගාලා හැපැත්තට පැනලා මෙන්න මේ චක්‍රය සම්පූර්ණ කරනවා. ඒතර ඔක්සිජන් මත ධන පැමිණීමේ පවතින කාලය ඊටමත් අඩු වෙනවා. ඒතර ආම්ලිකතාව අඩු වෙනවා. මෙතන බෙදුනත් ඒක තමයි වෙන්නේ. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ අර එකසර ගුල එන තැන් තුන මොකද්ද? ඕතෝ පැරාතැන් දෙක නේද? ඕතෝ තැන් දෙකයි පැරාතැනටයි එහෙනම් සක්‍රියකාරී කාණ්ඩයක් ඕතෝ සහ පැරාතැන් වල බෙදිච්චාම මොකද වෙන්නේ? ආම්ලිකතාව අඩු වෙන්න ඕනේ. හැබැයි වික්‍රියකාරී තැනට බෙදලා මෙටාපොට් එක සක්‍රියකාරී කාණ්ඩයක් මෙටාපොට් එකට සෙට් වෙලා තිබ්බොත් ආම්ලිකතාව මොකද වෙන්නේ? අර මේ තැන් තුනට බෙදුනට වඩා ආම්ලිකතාව වැඩි වෙන්න ඕනේ. තව දෙයක් තමයි දැන් ඕතෝ තැන් දෙකක් තියෙනවනේ. ඒතර ඕතෝ තැන් දෙකයි පැරාතැන් එකයිනේ. ඒතර ඕතෝ තැනට වඩා පැරාතැනට බෙදිච්චාම මොකද ආම්ලිකතාව වැඩි. හරි. සම්ප්‍රයුක්තයක අන්තිමට මතක තියෙන්න ඕනේ මෙච්චරයි. නැත්නම් මේක ක්‍රියාවලිය තේරුණා කියලා. අන්තිමයට වෙන්න ඕනේ මෙච්චරයි. හරි. අන්තිමේ සාරාංශයක් දානවා. මේකේ සාරාංශය මොකද තිබ්බත් ඇති. හරි. අන්තිමේ වෙන්නේ නිකම්ම ෆීනෝල් ඉන්නේ. නිකම් ෆීනෝල් වල ආම්ලිකතාව වැඩිම වෙන්නේ. දැන් අපි කතා කරන්නේ සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් හරි. ෆීනෝල් තමයි ඊට පස්සේ මෙටාපොට් එකට සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් ආම්ලිකතාව චුට්ටක් විතරයි අඩු වෙන්නේ. මෙතන. ඊට වඩා ආම්ලිකතාව අඩු වෙනවා පැරාතැනට බෙදලා හිටියොත්. මෙතන බෙදලා හිටියොත් හරි. මෙතන එකසෙනු එකපාරින් ඉන්නේ. දැන් ඕතෝ තැන දෙපාරක් වෙනවනේ. එතන සම්භාවිතාව වැඩි හින්දා එතන තමයි ආම්ලිකතාව අඩු වෙන්නේ. සක්‍රියකාරී කාණ්ඩයක් ඕතෝ තැනට බෙදලා හිටියොත්. හරි. තේරෙනවද? එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී ආම්ලිකතාව මෙන්න මේ පැත්තට අඩු වෙලා එනවා. සක්‍රියකාරී කාණ්ඩය බෙදීමේ ස්ථානය මෙටා ඕතෝ හරි. ඊට වඩා වැඩි කාටද? නිකම්ම ෆීනෝල් වල. හරි. එහෙනම් මට හිතෙනවා ඒක තේරුණා කියලා. ඊට පස්සේ අපි යමු වික්‍රියාකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා. හරි. වික්‍රියාකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් අර වගේ අරක පොඩ්ඩක් අය දාගමු ෂේකව. වික්‍රියාකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් වෙන්නේ සරලව අර බෙන්සින් වල ඍණාරපණයාව මෙතෙන්ටයි ආයෙක අදින්න යන්නේ නැහැ. මෙතෙන්ටයි එකසරු ගලා දැන් වික්‍රියාකාරී කාණ්ඩයක් බලනකොට මෙතෙන්ට සෙට් වුණොත් මොකද වෙන්නේ කියලා වික්‍රියාකාරී කාණ්ඩය. වික්‍රියාකාරී කාණ්ඩය කියන්නේ බෙන්සින් පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න කට්ටිය. දැන් මොකද වෙන්නේ? මෙතෙන්ට එකසරු ගල විකර්ෂණය කිරීමක් සිද්ධ වෙන්නේ තමන්ගේ මේ වික්‍රියාකාරී කාණ්ඩය පැත්තට ඇදලා ගන්නවා. එතන මොකද වෙන්නේ? එකසරු ගල මූගාවට ගිහිල්ලා තමයි ආයේ බෙන්සින් වල එකට එන්නේ. ආයෙ මෙතන බෙදලා තිබ්බොත් එතන තියෙන එකසරු වික්‍රියාකාරී කාණ්ඩය ගාවට ඇදලා ගිහිල්ලා තමයි ආයේ බෙන්සින් වලට එන්නේ. අන්තිමට සම්ප්‍රයුක්තයක් වෙන්නේ මොකද්ද? අරගෙන මොකද වෙන්නේ? අර මේ සක්‍රියකාරී කාණ්ඩය බෙදලා තිබ්බොත් විකර්ෂණය නිසා ඉක්මන් ක්‍රියාවලිය ඉක්මන් වෙනවා. දැන් මෙතන මොකද වෙන්නේ? අර මේ ක්‍රියාවලිය ගොඩක් වෙලා පවත්වා ගන්න පුළුවන්. හරි මෙතන තියෙන එකසර ගුල වික්‍රියාකාරී කාණ්ඩය පැත්තට ඇදගෙන ඊට පස්සේ තමයි ආයෙ මෙහාට යන්නේ. ඒතර ගොඩාක් වෙලා මෙතන ඔක්සිජන් මත ධන ආරෝපණය පවත්වා ගන්න පුළුවන්. සරලව කිව්වොත් අභ්‍යන්තර කාරණයක් සිද්ධ වෙනවා. මම අර තරලව කිව්වොත් ඔක තමයි වෙන්නේ. හරි. නැත්නම් වෙන්නේ නැත්නම් මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. දැන් වික්‍රියාකාරී කාණ්ඩය ගාමින් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දලා ගන්න ඕනේ. එතන බෙන්සින් ගාව ඉලෙක්ට්‍රෝන ගත්තා තව දුරටත් අඩු වෙනවා. එතන මේ පැත්තෙන් තව ටිකක් ඇදලා ගියා. එතන ඔක්සිජන් මත ධන ආරෝපණය වැඩි වෙලා බන්ධනයේ ද්‍රව්‍යතාව වැඩිලා මාධ්‍ය H+ ලබා දීම හැකියාව වැඩි වෙනවා. අර සරලව ගත්තර විදිහ හිතන්න. අර වට යන්න ගතවන කාලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අයියේ. මෙතන තියෙන එකසර ගුල මූගාවට ගිහලා තමයි ආයෙ බෙන්සින් වල එකට එන්න ඕනේ. එතන වට යන තියෙන කාලය වැඩි වෙනවා කියන්නේ අර ඔක්සිජන් මත ධන ආරෝපණය පවතින කාලය වැඩි. ඒ කියන්නේ ආම්ලිකතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා.
හරිද? එතකොට මෙතෙන්ට බැඳුනොත් එහෙම මොකද වෙන්නේ? ඇදලා ගන්න එක සුරුගලක් තියෙනවද? ඇදලා ගන්න විශේෂයෙන් එක සුරුගලක් නේ. අර අපි බෙන්සින් වලින් නෝමල් ඇදලා ගන්න ටික විතර. මෙතනින් මොකද වෙන්නේ? මෙතන එන එක සුරුගලම මේ පැත්තට ඇදලා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතනදී වෙන්න ඕනේ වික්‍රියකාරී කාණ්ඩය අර එක සුරුගල එන තැනට සම්බන්ධ වුණොත් එතන මොකද වෙන්නේ? බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවීම ගොඩක් වැඩි කර ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට සරලව කියන්න පුළුවන්. හරි වට යන ගතිය වැඩි වෙනවා. මොකක් වෙද්ද? වික්‍රියකාරී කාණ්ඩය එක සුරුගල තියෙන තැනට සෙට් කරලා තිබ්බොත්. වට යාමට ගත වන කාලය වැඩි වෙනවා. හරි. එහෙනම් එහෙම මතක තියන්න. හරි. දැන් අර නෝමලි දැන් කරන්නේ වැඩි වෙලා නැති. එහෙනම් මොකද වෙන්නේ? සම්ප්‍රයුක්තයකදී අන්තිමට අපි නිරීක්ෂණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ෆීනෝල් වල ඕත තැනට දෙපාරක් යනවනේ එක සරල. එහෙනම් මෙන්න මේ ඕත තැනකට වික්‍රියකාරී කාණ්ඩයක් බෙදුනොත් ෆීනෝල් වල ආම්ලිකතාව මොකද වෙන්නේ? ගොඩක් වැඩි වෙනවා. පැරාතන නම් මේ එකයිනේ තියෙන්නේ. හරි. පැරාතන එකයිනේ තියෙන්නේ. එතකොට මෙතන තමයි ඊළඟට ටිකක් අඩු විදියට. ඊළඟට මොකද වෙන්නේ? වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා තිබ්බොත් බැරි වෙලාවත් කොතනද? සාමාන්‍ය නෝමල් මෙටා තැනකට. කොහොමත් වික්‍රියකාරී කාණ්ඩයක් බෙදිච්ච ආම්ලිකතාව නිකම් ෆීනෝල් වලට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරලා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අදගෙන ඔක්සිජන් ඉන්ද්‍රියතාව වැඩි කරලා ආම්ලිකතාව වැඩි කරනවනේ වදන ඉන්ද්‍රියතාව වැඩි කරලා. එහෙනම් නෝමල් මෙටා පොට් එකට බෙදලා තිබ්බොත් එහෙම ඊටත් වඩා අඩු වෙනවා. කවුරු කියොත්ද? නිකම්ම ෆීනෝල්. නිකම්ම ෆීනෝල්. අන්න ඕම තමයි වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා හිටියොත් ආම්ලිකතාව විචලනය එන්නේ. තේරෙනවද? හරි. එහෙනම් සරලව අන්තිමට බලමු. අන්තිම නිගමනය කොහොමද එන්නේ කියලා බලමු. හරි. අන්තිම නිගමනය කොහොමද එන්නේ කියලා බලමු. අන්තිම නිගමනය එන්නේ මෙන්න මෙච්චරයි. හරි. ෆීනෝල් ඉන්නවා. ෆීනෝල් වල ආම්ලිකතාවයට වඩා ආම්ලිකතාවය වැඩි කාගේද? වික්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා ඉද්දි. හරි. ඒක කොතනද කියලා අදාළ නැහැ. මොකක් හරි තැනකට වික්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා ඉද්දි. ඊට ආම්ලිකතාව අඩු වෙනවා. ෆීනෝල් වලට ආම්ලිකතාව අඩු වෙනවා. බෙන්සීන් වලට සක්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා ඉද්දි. කතා කරා හේතුත් කිව්වා. සක්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා ඉද්දි. සයන තියෙන්නේ. හරි. හරි. ඒක තාරිකක් අධ්‍යයනය කරොත් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙතනත් ආම්ලිකතාව අඩුවම වෙනවා. මොකද්ද? සක්‍රියකාරී කාණ්ඩය එකසර ගල එන තැනට බැඳිලා තිබ්බොත්. නෑ එකසර ගල් දෙකක්ම එනවා ඕත තැනට. එහෙනම් එතන තමයි ආම්ලිකතාව අඩුම වෙන්නේ. ඊට වඩා වැඩි වෙන්න ඕනේ පැරාතනට නේ. පැරාතන එකයිනේ. ඊට වඩා වැඩි වෙනවා වික්‍රියකාරී කාණ්ඩය මෙටා පොට් එක. සක්‍රියකාරී කාණ්ඩය මෙටා පොට් එකට. ඊට වඩා වැඩි වෙනවා නිකම්ම ෆීනෝල් වල. හරි. ඊටත් වඩා වැඩි වෙනවා වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දි. හරි. වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දි මෙටා පොට් එකට. ඊටට වැඩි වෙනවා වික්‍රියකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දි පැරා පොට් එකට. පැරා පොට් එක සැරේනේ එක සැරකුල එන්නේ. ඊටට වඩා වැඩි වෙනවා කොතනට බෙදලා ඉද්දිද? ඕත තැනට බැඳිලා ඉද්දි. එතන දෙපාරක් යනවනේ එක සැරකුල. අන්තිමේට ඔන්න ඔච්චරයි ෆීනෝල් වල ආම්ලිකතාව විචලනය තියෙන්නේ. හරි. දැන් බලන්න අන්තිම සාරාංශය ගත්තොත් මෙතන ඉන්නේ ඕතෝ, මෙතන ඉන්නේ පැරා, මෙතන ඉන්නේ පැරා, මෙතන ඉන්නේ මෙටා, මෙතන ඉන්නවා නිකම්ම ෆීනෝල්, මෙතන ඉන්නවා ආයෙත් මෙටා, ආයෙ ඕතෝ, ආයෙ පැරා. මෙන්න මේ විදිහට ආම්ලිකතාව වැඩි වෙලා යනවා. ෆීනෝල් වලට ආම්ලිකතාව අඩු වෙනවා. මොකක්ද? සක්‍රියකාරී කාණ්ඩයක් බැඳිලා තියෙන්නේ. හරි. OPM MOP අපනේ පෙරදුනේ MPU
O වලින් කියන්නේ ඕතෝ, ප කියන්නේ පැරා, M කියන්නේ මෙටා. OPM MPO. හරි එච්චර. එහෙනම් ඔක දාගත්තා නම් හරි. ඊට පස්සේ ඔක විශේෂ කාරණයක් තියෙනවා මෙන්න මෙතන. දැන් අපි දන්නවනේ මේ ආම්ලීයතාවය වැඩි වෙන්නේ කොතනද? ෆීනෝල වල වික්‍රියාකාරී කාණ්ඩයක් බැඳලා තිබ්බොත් ඕත දැනටනේ. එතකොට ඕකෙත් විශේෂ කාරණයක් තියෙනවා. ඔය අන්තක් අණුක H බන්ධන කියලා එකක් අහලා තියෙනවද? අන්තක් අණුක කියන්නේ අණුව ඇතුළේම H බන්ධන හදාගන්න. හරිද? මෙන්න මේ වගේ තැනකට මේ හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. නැත්නම් H බන්ධන හදන්න පුළුවන් සංයෝගයක් සෙට් වෙලා හිටියොත් මෙන්න මෙතන දැන් මෙතනයි මෙතන ළඟයිනේ. මෙතන තියෙන H එක සහ මෙන්න මෙතන අර හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් ප්‍රභේදයත් එක්ක H බන්ධන හදා ගන්නවා. වික්‍රියාකාරී කාණ්ඩයයි මෙන්න මේ H එක අතර. එතන මොකද වෙන්නේ? මෙතන තියෙන H ගැලවීමේ හැකියාව අඩු වෙලා ආම්ලිකතාව පිටරට වඩා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරිද? ඒක විශේෂ කෙනෙක් මම ඒකට උදාහරණයක් කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. හරි මේක හරිනේ. මෙන්න මෙහෙම හිටියොත් ඔබ විතිකන්දර කියලා තියෙනවා පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ වගේ කෙනෙක්. අපි අරගෙන ඕතනයිට්‍රොෆීනෝල්. හරි. ඕතනයිට්‍රොෆීනෝල්. ඕතනට නයිට්‍රෝ කැලක් සෙට් වෙලා තියෙනවා. දැන් මම මෙයා ඩෙල්ටා රිනයි මෙයා ඩෙල්ටා තමයි මෙයා ඩෙල්ටා රිනයි මේ දෙන්න අතර තියෙනවා මොකක්ද H බන්ධන. එතන මොකද වෙන්නේ දැන් මේක මේ පැත්තට කැඩිලා මේක මේ පැත්තට කැඩිලා මාදර H+ නිදහස් වුණත් ඒ නිදහස් වෙන H+ ටික ගානේ නිදහස් වෙන්නේ මේ අණුව ඇතුලේ මෙහෙම අල්ලන් ඉන්නවා. එතන මොකද වෙන්නේ අපි හිතනට වඩා H+ අඩු සාන්දනයක් තමයි එන්නේ. හරිද? අන්න ඒ නිසා මෙන්න මෙයාට විශේෂ නමක් කියනවා ඕතනයිට්‍රොෆීනෝල් කියලා. හරිද? ඕතනයිට්‍රොෆීනෝල්. මෙන්න මේ ඕතනයිට්‍රොෆීනෝල්ගේ ආම්ලිකතාවය සාමාන්‍යයෙන් සැලකුතු වගේට වඩා අඩු වර්ගයක්. සාමාන්‍ය ඔය පැරානයිට්‍රොෆීනෝල් වලට වඩා ඕතනයිට්‍රොෆීනෝල් වල ආම්ලිකතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිනම් වෙන්න ඕනේ දැන් NO2 කාණ්ඩයක් කියන්නේ වික්‍රියාකාරී කාණ්ඩයක් නේ. ඒතර ඕතනට වික්‍රියාකාරී කාණ්ඩයක් සෙට් වෙච්ච ආම්ලිකතාව වැඩි වෙන්න එපා. පරාතනට සෙට් වෙච්ච වඩා. හැබැයි මේකදී වෙනවා මොකද්ද? ඒක අනිත් පැත්ත මෙතන අර අන්තක් අණුක H බන්ධන. මෙන්න කරා අපි කියන මොකද්ද? අන්තක් අණුක. ඒ කියන්නේ අණුව ඇතුලේ මේ H බන්ධනයක් හදාගන්නවා. අන්තක් අණුක H බන්ධන. අන්තක් අණුක H බන්ධන. එහෙනම් අන්තිමේ මොකද වෙන්නේ? NCO රෙවොත් වෙන්නේ මෙහෙම. ඕතෝ නයිට්‍රොෆීනෝල් වල ආම්ලිකතාවය කුඩයිද පැරානයිට්‍රොෆීනෝල් වලට වඩා. හරිද? හරිනම් වෙන්න ඕනේ ගණිත පැත්ත බෑ. ඇත්තටම වෙන්නේ මොකද්ද? මෙන්න මේක. හරි. ඕතනයිට්‍රොෆීනෝල් ආම්ලිකතාව අඩු වෙනවා පැරානයිට්‍රොෆීනෝල් වලට වඩා. පැරානයිට්‍රොෆීනෝල් කියන්නේ පැරා පොට් එකේ තියෙනවා NO2 කැල්. හරිද? හරිනම් වෙන්න ඕනේ මොකද? වික්‍රියාකාරී කාණ්ඩේ පැරාතනට සෙට් වෙනවා. වික්‍රියාකාරී කාණ්ඩේ ඕතනට සෙට් වෙච්ච ආම්ලිකතාව වැඩි වෙන්න එපා. මේකෙදි විතරක් ඒක අනිත් පැත්ත වෙනවා. ඒකට හේතුව අන්තක් අණුක H බන්ධන හදන. හරි. එහෙනම් එතනින් ඒක ඉවරයි. ඊට පස්සේ යන්න තියෙන අපිට ඊළඟ කොටසට. අම්ල හේලයිඩ වල ආම්ලිකතා විචලනය. හරි. අම්ල හේලයිඩයක් ගත්තොත් අපි දන්නවා අම්ල හේලයිඩ කියන්නේ මෙන්න මේ කට්ටිය. RC++OX. හරි. අපි දන්නවා මේ කට්ටිය ඇත්තටම කවුද? උදාසීනයි. හැබැයි යාලා වතුරට දැම්මට පස්සේ හැදෙනවා කවුද? මෙන්න මේ කියන කට්ටිය. කාබොක්සිලික් අම්ලයි HX. හරිද? Cl දැම්මොත් මෙතෙන් HCl හැදෙනවා. වතුර දැම්මොත් හැදෙන ද්‍රාවණය මොකද වෙන්නේ? ආම්ලික වෙනවා. එතනින් ආයෙ හැදෙන්නේ මොකද්ද? කාබොක්සිලික් අම්ලය. එතකොට දැන් කාබොක්සිලික් අම්ලයක ආම්ලිකතාවනේ අපි කතා කරලා තියෙන්නේ. කාබොක්සිලික් අම්ල වල ආම්ලිකතාව කතා කරලා තියෙනවා. එහෙනම් එතනින් පස්සෙත් ආම්ලිකතාව තීරණය වෙන්නේ කාබොක්සිලික් අම්ල වල ආම්ලිකතාව වෙනස් විදිහටම තමයි. හරිද? ආයෙ වෙනසක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් ඒක වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? සාරාංශයක් විදිහට ගත්තාම ආම්ලිකතාව අඩුව වෙන්නේ කාගේද? ආම්ලිකතාව අඩුව වෙන්නේ ඇල්කේන වල. ඊට ආම්ලිකතාව වැඩි ඇල්කීන වල. ඊට ආම්ලිකතාව වැඩි කවුද? ඇල්කයින වල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇල්කයින වල තාන්තික ඇල්කයින වල තමයි ආම්ලිකතාව වැඩිම වෙන්නේ. හරිද? ඇල්කයින වල තාන්තික ඇල්කයින වල H එක තියෙන්නේ මේ ස්පීචී මුහුණුකරණයේ තියෙන. හරිද?
නිකන් ඇල්කයින් වල වැඩි වෙන්නේ නැහැ. මට කියන්න බැරුණා නිකන් ඇල්කයින් වල වැඩි වෙන්නේ නැහැ. දැන් නිකන් ඇල්කයිනයක් ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. දැන් ඒක අර මෙතන තියෙන H එකක් නේ. ඒතර ආන්තික ඇල්කයින් වල තමයි වැඩි වෙන්නේ. හරි. ඒක දිත්ත ඇල්කීන ගත්තා දිත්ත බන්ධන සම්බන්ධලා තියෙන H එක තමයි සලකන්න ඕනේ. හරි. එතකොට ඇල්කේන වලට ඇල්කීන වල ආම්ලිකතාව වැඩි, ඇල්කීන වලට වඩා ඇල්කයින වල ආම්ලිකතාව වැඩි. ඊට පස්සේ ඇල්කයින වල ආම්ලිකතාව වැඩි කාගේද? මධ්‍ය සාර වල. ඒකෙත් තියෙනවා මේ ආර්කාන් ඩිශාලත් වැඩිදී ආම්ලිකතාව මොකද වෙන්නේ? අඩු වෙනවා මධ්‍ය සාර වල. මධ්‍ය සාර ගත්තාම මෙතනෝල්. ඒ කියන්නේ ආර්කාන් එකක් තියෙන කෙනා කියන්නේ කාබන් එකක් තියෙන කෙනා CH2 මෙතනෝල් වල තමයි ආම්ලිකතාව වැඩිම වෙන්නේ. ඊට ආම්ලිකතාව වැඩි අපි විශේෂ කියන සලකුවා කවුද? ජලය. ජලයේ ආම්ලිකතාව ඊට වඩා අඩුයි. ඊට වඩා අඩුයි. ජලයේ ආම්ලිකතාව ඊට වඩා අඩුයි. ඊට වඩා ආම්ලිකතාව අඩුයි. එතනෝල් ඊට පස්සේ ප්‍රොපනෝල්, බියුටනෝල් විදින ඒ විදිහට ආර්කාන් ඩි ලොකු වෙන ආම්ලිකතාව අඩු වෙනවා. දැන් ආයෙ මුලින් නම් කිව්වොත් ආම්ලිකතාව කොහොමද වැඩි වෙන්නේ? ආම්ලිකතාව වැඩි වෙනවා කාගේද? මේ අඩු වෙනවා කාගේද? ඇල්කේන වල ඊට වඩා වැඩි ඇල්කීන වල ඊට පස්සේ අල්කයින වල ඊට පස්සේ ඉන්නවා මධ්‍යසාර. මධ්‍යසාර වලට පස්සේ ඉන්නවා කවුද? ෆීනෝල්. ෆීනෝල් වලට පස්සේ ඉන්නවා කවුද? කාබොක්සිලික් අම්ල. හරිද? එතන ෆීනෝල් ඇතුලේ ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් තිබ්බා. ඒක තමයි ඉදිරිය කරේ. කාබොක්සිලික් අම්ල තමයි ආම්ලිකතාව වැඩි වෙන්නේ. එහෙනම් ඊට පස්සේ අම්ල හේලයිඩ් ද්‍රාවණයක් ගත්තොත් අම්ල හේලයිඩ් ගත්තොත් අම්ල හේලයිඩ් ඇත්තටම උදාසීනයි. ඒක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන ද්‍රාවණය මොකද ප්‍රබල ආම්ලිකයි. එතන කාබොක්සිලික් අම්ලයකුත් තියෙනවා ප්‍රබල ආම්ලයකුත් තියෙනවා. එතකොට තියෙන ප්‍රබලම එක්කෙනා තමයි මෙන්න මේ මිශ්‍රණය. මිසක් මෙයා නෙමෙයි. මෙයා ඇත්තටම උදාසීනයි. එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන ද්‍රාවණය මොකද වෙන්නේ? කාබොක්සිලික් අම්ල වලට වඩා ආම්ලිකයි. මොකද HX කියන ප්‍රබල ආම්ලය තියෙන හින්දා. හරි එහෙනම් සාරාංශය දෙර ගත්තාම වෙන්නේ අවසානයේට ආම්ලිකතාව අඩුවෙන් වෙන්නේ ඇල්කේන වල ඊට ආම්ලිකතාව වැඩි ඇල්කීන වල ඊට ආම්ලිකතාව වැඩි ඇල්කයින වල ඊට ආම්ලිකතාව වැඩි මධ්‍ය සාර වල ඇල්කොහොල් වල ඇල්කොහොල් වලට ආම්ලිකතාව වැඩි කාගේද? ෆීනෝල් වල. ෆීනෝල් වල මේ කැලි තුනකට කතා කරා. නිකම් ෆීනෝල් උයි සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දී වික්‍රියාකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දී සක්‍රියකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දී ආම්ලිකතාවය අඩුයි නිකම්ම එක්කෙනාට වඩා ෆීනෝල් වලට වඩා. වික්‍රියාකාරී කාණ්ඩයක් බෙදලා ඉද්දී ආම්ලිකතාව වැඩි. ඒකෙත් කැලි තුනක් කතා කරා. මේකෙත් කැලි තුනක් කතා කරා. හරි. මේකත් කැඩලනවා කැලි තුනකට මෙන්න මෙහෙම ෂෝට් නෝට් එකක් දාගන්න පිළිවෙල හදලා තේරෙනවනේ පොඩි ළමයි නෙමෙයි. හරිද? ඒකෙත් මෙන්න මෙහෙම අපි කැලි තුනකට හදාගත්තා. මොකද වෙන්නේ කියලා. සක්‍රියකාරී කාණ්ඩයේ ඔතතනට බෙදිච්චම තමයි ආම්ලිකතාව අඩුව වෙන්නේ. ඊට පස්සේ පෙරාතනට ඊට පස්සේ මෙටාතනට. ඊට පස්සේ මේකේ වික්‍රියකාරී කාණ්ඩය බෙදිච්චම මොකද වෙන්නේ? මෙටාතනට බෙදිච්චම තමයි ආම්ලිකතාව අඩුම වෙන්නේ. ඊට පස්සේ පෙරාතනට ඊට පස්සේ වැඩිම වෙන්නේ. ඊට පස්සේ මේ ඔතතනට. හරි ඔන්න දෙදා. ඊට පස්සේ ඒකේ විශේෂ කාරණයක් කියලා දුන්නා මොකද්ද? පැරානයිට්‍රොෆීනෝල් වල ආම්ලිකතාවය ඕතනයිට්‍රොෆීනෝල් වලට වඩා වැඩි. ඕතනයිට්‍රොෆීනෝල් වල අන්තකරුක H බන්ධන හදන නිසා මාධ්‍ය H+ නිදහස් වෙන්නේ අපි හිතනට වඩා. අන්න ඒ පොයින්ට් එකක් දාගන්න ෂෝට් නෝට් එකක් වල. හරි. ඊට පස්සේ ෆීනෝල් වලට ආම්ලිකතාවය වැඩි කාගේද? කාබොක්සිලික් අම්ල වල. හරිද? කාබොක්සිලික් සලික් ඇසිඩ් වල වැඩි. හරි. කාබොක්සිලික් අම්ල වල වැඩි. දැන් මෙයා ගත්තොත් අම්ල හේලර ගත්තොත් උදාසීනයි. මේ අම්ල හේලයට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන මිශ්‍රණය ගත්තොත් එයාගේ තමයි ආම්ලිකතාව වැඩිම වෙන්න ඕනේ. ඒක අර තේරෙනවනේ මොලයක් තියෙනවනේ. ඒතර නිකම්ම මෙයා ගැන කිව්වොත් මෙයා උදාසීනයි. එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන එකනයි තමයි ආම්ලිකතාව හරිනවා වැඩිම වෙන්න ඕනේ. ද්‍රාවණේ. හරි. එහෙනම් අපි ඊ විදිහට ඉවරයි එක. ඊට පස්සේ මම රටියුට් එක පුරවලා දානවා. ඒතර ඒක බලපුවම මට තේරුම් ගන්න පුළුවන්. හරි. දැනගන්න තියෙන ඔච්චරයි. ඊට පස්සේ තියෙන බාස්මිකතාව ගැන කතා කරන්න. හරි. බාස්මිකතාව ගැන කතා කරද්දී ඔයාලට තියෙන මෙන්න මේ වගේ සීන් එකක් තියෙනවා. හරි. බාස්මිකතාව කියන්නේ H+ අයනයක් ප්‍රතිග්‍රහණය කරගැනීමේ හැකියාව. හරිද? H+ අයනයක් ප්‍රතිග්‍රහණය කරගන්න. H+ කෙනෙක් කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් ප්‍රතිග්‍රහණය කරගන්න නම් ඒ ප්‍රතිග්‍රහණය කරගන්න ගාව තියෙන කවුද? ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඇයි? මේ ඉලෙක්ට්‍රෝෆයිල කැමති ඍණාරෝපිත හෝ ඉලෙක්ට්‍රෝන වැඩි කට්ටියනේ. ධනාරෝපිත කට්ටිය කැමති මොකද්ද? ඍණාරෝපිත හෝ ඉලෙක්ට්‍රෝන ගණන්ත වැඩි කට්ටියනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල් එක නැත්නම් H+ එක ප්‍රතිග්‍රහණය කරගන්නවා කියන්නේ මංගාව තියෙන්න ඕනේ හොඳ ඉලෙක්ට්‍රෝන ගණන්තයක්. හරිද? එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතිග්‍රහණය කරගන්න ලැබෙන පරමාණු මත ඉලෙක්ට්‍රෝන ගණන්තය වැඩි වෙද්දී බාස්මිකතාව මොකද වෙන්න ඕනේ?
වැඩි වෙන්න ඕනේ. හරි. දැන් මොකද වෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න ඕනේ. කලින් ආම්ලිකතාවය මොකද උනේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙද්දී ආම්ලිකතාවය අඩු වෙලා භාෂ්මිකතාවය වැඩි වෙනවා. හරි. එහෙනම් එනවා ඉස්සෙල්ලාම ඇමීන වල භාෂ්මිකතාවට. ඇමීන ගත්තාම ඉන්නවා ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන සහ තෘතීයික ඇමීන කියලා කොටස් තුනක් තියෙනවා. ප්‍රාථමික ඇමීන ගත්තාම R NH2, ද්විතීයික ඇමීන ගත්තොත් R NH R H, තෘතීයික ඇමීනයක් ගත්තොත් N H R R විදිහට. හරි. දැන් බලන්න මේ R කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා නයිට්‍රියම් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. මේ R කාණ්ඩ දෙකෙන් මේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මෙතන නයිට්‍රියම් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. මෙතන R කාණ්ඩ තුනෙන් මේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මොකද වෙන්නේ? නයිට්‍රියම් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්නේ කාගේද? තෘතීයික එකේ. ඊට පස්සේ ටිකක් අඩුයි මේකේ. ඊට පස්සේ අඩු වෙන්නේ වෙන්න මේකේ තමයි. එහෙනම් අපිට ඒක දිහා බලලා ආම්ලිකතාව විචලන භාෂ්මිකතාව විචලනේ ලියන්න පුළුවන් වුණා. ඔන්න ඔතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහට යද්දි. හරිද? ඒක තමයි වැදගත්ම වෙන්නේ මෙතන. ඔතනදී මේ ත්‍රිමාණාවරතාව කියලා එකක් කතා කරනවා. මම ඕක වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම නොම්ලි ගැන නම් පැහැදිලි කරනවා. දැන් වෙලාවක් නැතිනම් දැන් හිතන්න යන්න එපා. හේතුව තමයි ත්‍රිමාණාවරතාව. මොකක් හරි හරි. ත්‍රිමාණාවරතාව වැඩි වෙද්දී ත්‍රිමාණාවරතාව කියන්නේ දැන් මේක 3D අවකාශයේ විහිදලා යන විදිහක් තියෙනවනේ. ඒතර එළියෙන් ඉන්න H+ ආයනයට මේ නයිට්‍රජන් ගාවට ඇවිල්ලා මේ එක තියෙන එකසරු වල ඉල්ල ගන්න අමාරුයි. අවරතාව වැඩි වෙද්දී කියන්නේ ත්‍රිමාණයේ විහිදීම වැඩි වෙද්දී. ඒ තමයි ත්‍රිමාණාවරතාව කියලා සරලව කියන්නේ. හරිද? ත්‍රිමාණයේ විහිදලා තියෙන විදිය වැඩි වෙද්දී ත්‍රිමාණයේ විහිදලා තියෙන වැඩි කියන්නේ H+ එකට ළඟට එන්න අමාරුයි. අතුබොතු වෙලින්. ඒ හින්දා ත්‍රිමාණාවරතාව වැඩි වෙද්දී වෙන මේ ඇමීන වල භාෂ්මිකතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. හොඳ ඉලෙක්ට්‍රෝන ඝනත්වය තිබ්බත් කරන්න දෙයක් නෑ. H+ ඇවිල්ලා ඒක ලබා ගන්න බැයි නම් ඉතින් භාෂ්මික නෑ වගේ තමයි. හරිද? එහෙනම් මොකද වෙන්නේ? ත්‍රිමාණාවරතාව වැඩි වෙකේ භාෂ්මිකතාව මොකද වෙන්නේ? අඩු වෙන්න පුළුවන්. එහෙනම් අන්තිමට ඕකත් එක්ක සංසන්දනය කරපුවම අන්තිමට එන්නේ මේක තමයි. හරිද? අපිට පේන්න ඕනේ මෙන්න මෙහෙම වෙනවා කියලා නේද? මෙන්න මෙහෙම භාෂ්මිකතාව වැඩි වෙන්න ඕනේ කියලානේ. ඇත්තට මේක වැරදිනවා. ඒකට හේතුව තමයි ත්‍රිමාණාවරතාව. අන්තිමට එනවා මෙන්න මේ විදිහට. ද්විතීයික ඇමීන වල තමයි භාෂ්මිකතාව වැඩිම වෙන්නේ. ඊට පස්සේ භාෂ්මිකතාව වැඩි ප්‍රාථමික ඇමීන වල. ඊට පස්සේ අඩුයි තෘතීයික ඇමීන වල. අඩුම වෙන්නේ ඇමෝනියා වල. ඇමෝනියා වල මෙතන නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන R කාණ්ඩ නැහැ නේ. දැන් බලන්න මෙතන ලස්සන සිද්ධිය. හරි. හරිනම් මෙන්න මෙහෙම නේද වෙන්න ඕනේ. මෙයා මෙන්න මෙතනටම එන්න ඕනේ නේද? හරිද? මෙන්න මෙතන ඉන්න එකන හරිනම් මෙන්න මෙතනටම එන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්තේ හේතුව ඇයි? මේ කියන එකන හරිනම් මෙන්න මෙතනට කෙරවලට ආවනම් හරිනේ. එහෙම වෙන්නේ නැත්තේ මෙතන R කාණ්ඩ තුනක් තියෙනවා. නැත්නම් ත්‍රිමාණයේ විහිදීම වැඩි මෙතන. ත්‍රිමාණයේ විහිදීම වැඩි හින්දා මොකද වෙන්නේ? H+ ආයනයට මෙතන තියෙන එකසරු වල ලබා ගැනීමට බෑ. ලබා ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. බාධා වැඩි. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයාගේ භාෂ්මිකතාව අඩු වෙනවා. ප්‍රාථමික එකටත් වඩා. හරිද? එහෙනම් මේක අවසානට මේක මතක තියාගත්තා නම් ඇති. මම ওই ත්‍රිමාණාවරතාව හොඳට මම පැහැදිලි කරලා දීපු නෝට් එකක් තියෙනවා මගේ. මම ඒක ඕන ඔයාලට දාන්න. ඒක බලලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. මේක අන්තිමට මතක තිබ්බනම් ඇති. හරි. ඊට පස්සේ අපි ඇනිලින් වල භාෂ්මිකතාව කතා කරන්නේ. ඇනිලින් වල භාෂ්මිකතාව ආවට පස්සේ ඇනිලින් කියන්නේ කවුද? බෙන්සීන් එක NH2 එකක් තියෙනකනේ ඇනිලින් කියන්නේ. ඇනිලින් ගත්තට පස්සේ හරි. දැන් මේකෙදි මොකද වෙන්නේ? ලස්සන වැඩක් වෙනවා මෙන්න මෙහෙම. ඇනිලින් වල සෞරත්‍යව හදන්න ගන්නවා. මෙතන දෙන එක සරුවල මෙතන දෙනවා. මේක කැඩලා මෙතන දෙනවා. ඔය සිද්ධියෙන් හැදෙනවා මෙන්න මෙහෙම සම්ප්‍රත්‍යව තුනක්. වඳින්න පුළුවන් හින්දා මම ඇවිල්ලා කියන්න යන්නේ නැහැ. මෙතන දෙනවා මෙතන එනවා NH2+ ආය එකක් එනවා. මෙතන මයිනස් එනවා NH2+ මෙතන එකක් එනවා මයිනස් NH2+. එහෙනම් මොකද වෙන්නේ? නයිට්‍රජන් මත ධන ආරෝපණයක් නෙන්නේ.
ඒක නයිට්‍රියන් මත ධන ආරෝපණයක් කරනකොට හරිනම් වෙන්න ඕනේ මොකද්ද? නයිට්‍රියන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය මොකදනේ? එකසර ඝනත්වය මොකද දෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න ඕනේ. වැඩි වුණොත් භාස්මිකතාව වැඩි වෙන්නේ. ඒ කියන්නේ එළියෙන් ඉන්න H+ කෙනෙක්ට එවිලා සෙට් වෙන්න ආසාවක් ඇති නේද මේ? මෙයා ගාව ධන තියෙනවා H+ ගාවට අර ගාව ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතන මොකද වෙන්නේ? මෙයා කැමති මෙතන තියෙන එකසර ඉල්ලගෙන එයත් එක්ක සෙට් වෙනවා. ඒ කියන්නේ H+ ප්‍රතිග්‍රහණය කරගන්නකොට අපි කියන භාස්මිකතාව කියලා. දැන් මෙතන ධන ආරෝපණයක් තියෙනවා. එතන H+ එක කැමතිද මෙතන සෙට් වෙන්න? නෑ. ඇයි ධන විකර්ෂණය කරනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ධන ආරෝපණය තියෙන හින්දා ෆීනෝල් වල සෝරි මේ මෙතන ධන ආරෝපණයක් තියෙන හින්දා ඇනිලින් වල භාස්මිකතාවය අපි හිතනටත් වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇනිලින් වල භාස්මිකතාවය අපි හිතනටත් වඩා අඩු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? ඇනිලින් වල භාස්මිකතාව කාටත් වඩා අඩුයිද? ඇමීන වල භාස්මිකතාවටත් වඩා අඩුයි. ඇනිලින් වල භාස්මිකතාව ඇමීන වල භාස්මිකතාවටත් වඩා අඩුයි කියලා කියන්න පුළුවන්. හරි. හේතුව තමයි මේක නයිට්‍රියන් මත ධන පැමිණීම. හේතුව එවුවොත් මෙහෙම ඇඳලා පෙන්වන්න ඉවරයි. කියලා නයිට්‍රියන් මත ධන පැමිණීම නිසා H+ ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව නැත්නම් භාස්මිකතාව අඩු වෙයි කියලා කියනවා. හරි. ඊට පස්සේ අපිට එන්න තියෙනවා ඒමයිඩ් වල භාස්මිකතාව. හරි. ඒමයිඩ් වල භාස්මිකතාවට આવොත් ඒමයිඩ් එකක් කියන්නේ කවුද? මෙන්න මෙහෙම කෙනෙක්. මෙහෙමනේ. හරි. ඔක කතා කරත් තියෙන්නේ මෙන්න මෙච්චරයි බලන්නකෝ. මෙන්න මෙතන තියෙන එකසර රෙගුල මෙතනට එන්න පුළුවන්. එන්න මෙතන තියෙන 5 බන්ධනය කරලා මෙතන එකසර මෙතනට එන්න පුළුවන්. මෙතන එනවා මෙන්න මෙහෙම අවසානට. මෙන්න මෙහෙම. මේ දෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඒතර පොදු සම්ප්‍රයුක්ත ව්‍යුහ හන්දර පස්සේ මොකද වෙන්නේ? මෙතන ධන භාගයක ආරෝපණයක් එනවනේ. ඇනිලින් වල ගත්තොත් කොහොමද එන්නේ? ඇනිලින් වල ගත්තොත් පොදු සම්ප්‍රයුක්ත ව්‍යුහ මෙන්න මෙතන කියද? සම්ප්‍රයුක්ත 3යි තිබ්බේ. ඒතර 3න් 1යිනේ. ධන 3න් 1යි එන්නේ මෙතන. මෙතන ඉන්නේ ධන භාගය. හරිද? එතකොට ධන ආරෝපණය වැඩි වෙද්දී මෙතන එන්නේ ධන භාගය. පොදු සම්ප්‍රයුක්ත ව්‍යුහය දැන් බලන්න. මෙතන බිඳුවයි මෙතන ධන 1යි අවස්ථා ගණන් බෙදන්න. මුළු ආරෝපණයේ බිඳුව ධන 1 බෙදන්න අවස්ථා ගණන් 2යි. ධන භාගය. එතකොට නයිට්‍රජන් මත ධන භාගික ආරෝපණයක් තියෙන්නේ. මේ ඇනිලින් වල එන්නේ ධන 3න් 1යි. එතකොට ධන ආරෝපණය වැඩි වෙද්දී අර H+ එක විකර්ෂණය කරන හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. H+ විකර්ෂණය කරනවා කියන්නේ ආම්ලිකතාව අඩු වෙනවා. H+ එක ආකර්ෂණය කරනවා කියන්නේ ආම්ලිකතාව විසිරි. H+ එක විකර්ෂණය කරනවා කියන්නේ භාස්මිකතාව අඩු වෙනවා. H+ එක ආකර්ෂණය කරනවා කියන්නේ භාස්මිකතාව වැඩි වෙනවා. එහෙනම් දැන් බලන්න මෙතන ධන 3න් 1යි මෙතන ධන භාගයයි ධන ගතිය වැඩි කියන්නේ ආම්ලිකතාව මොකද වෙන්න ඕනේ? සෝරි භාස්මිකතාව මොකද වෙන්න ඕනේ? අඩු වෙනවා. ඒ ධන ගතිය වැඩි කියන්නේ එළියෙන් එන H+ එක විකර්ෂණය කරනවා. ධන ගතිය වැඩි කියන්නේ. ඒ කියන්නේ භාස්මිකතාව අඩු වෙනවා. එහෙනම් මෙතන ධන භාගයයි මෙතන ධන 3න් 1යි. එහෙනම් මෙයාගේ ආම්ලිකතාව මෙයාගේ භාස්මිකතාව මෙයාටත් වඩා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒමයිඩ් වල භාස්මිකතාව ඇනිලින්ටත් වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ඇනිලින්ටත් වඩා අඩු වෙනවා. එහෙනම් එතනින් වැඩේ ඉවරයි. හරි වැඩේ ඉවරයි. මම නෝට් එක පුරවලා දාන්න. ඒකෙන් තව ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. හරි. එහෙනම් අවසාන වශයෙන් භාස්මිකතාව විචලනය ගත්තොත් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මොකද්ද? භාස්මිකතාව විචලනය ගත්තොත් භාස්මිකතාව වැඩිම වෙන්නේ කාගේද? භාස්මිකතාව වැඩිම වෙන්නේ දාහුම් විචලනයක් ඕන. භාස්මිකතාව වැඩි අඩු එකකින් නෙමෙයි. භාස්මිකතාව අඩු වෙන්නේ කාගේද? ඒමයිඩ් වල. හරිද? මෙන්න මේ කට්ටියගේ. ඒකෙත් ඕන ඒමයිඩ් ඇතුලෙන් අභ්‍යන්තරයෙන් කතා කරොත් ඒමයිඩ් තවත් ඒමයිඩ් එකක් තවත් මොකද වෙන්නේ? නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන මොකක් හරි සීන් එකක් වුණා නම් භාස්මිකතාව වැඩි වෙනවා. يعني මේ ආර කාණ්ඩේ ලොකු වෙද්දී ආර කාණ්ඩේ ලොකු වෙද්දී මෙහාට ඉලෙක්ට්‍රෝන තල්ලු කරන වැඩි වෙලා නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා. හරි. අන්න ඒ වගේ අර නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරන සීන් එකක් වුණොත් ඒමයිඩ් ඇතුලේ මොකද වෙන්නේ? ඒතර භාස්මිකතාව වැඩි වෙනවා. ඒක සරල දෙයක් නේ. හරි. එහෙනම් මෙයාගේ තමයි ආම්ලිකතාව අඩුම. ඊට පස්සේ ආම්ලිකතාව ටිකක් වැඩි වෙනවා කාගේද? ඇනිලින් වල. ඇනිලින් වල. ඇනිලින් වලත් ආම්ලික භාස්මිකතාව වැඩි වෙනවා කාගේද? ඇනිලින් වලට වඩා භාස්මිකතාව වැඩි වෙනවා ඇමීන වල. ඒකෙත් මොකද වැඩි වෙන්නේ? ඇමෝනියා වල. ඇමෝනියා වලට වඩා භාස්මිකතාව වැඩි වෙන්නේ තෘතීක ඇමීනේ. ඊටත් වඩා වැඩි වෙනවා කාගේද? ප්‍රාථමික ඇමීන. ඊටත් වඩා භාස්මිකතාව වැඩිම වෙනවා ද්විතීක ඇමීන වල. හරි. ද්විතීක ඇමීන.
හරි මේකේ ත්‍රිමාණාවර්තතාවක් තියෙනවා තමයි. හැබැයි R කාණ්ඩ දෙකකින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒතර මේකේ ත්‍රිමාණාවර්තතාව සැලකුතු ලෙස අඩුයි මේකට වඩා. ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම සැලකුතු ලෙස වැඩි මේකට වඩා. ඒතර මේකේ භාෂ්මිකතාව මේකට වඩා මොකද ඉන්නේ? වැඩි වෙනවා. අවසාන වශයෙන් මෙන්න මේක එන්නේ බැරි වෙලාවත් මෙන්න මෙතනදී. මෙන්න මෙතනදී මොකද වෙන්නේ? අර වගේ වික්‍රියකාරී කාණ්ඩ සක්‍රියකාරී කාණ්ඩ සෙට්ලා තිබ්බොත් අර විදිහට හිතන්න තමයි ෆීනෝල් වල කියලා දුන්න විදිහට හිතන්න. හරි. ඒ කියන්නේ මෙතන ධනගතිය අඩු වෙන තරමට ස්ථායීතාවය මොකද වෙන්නේ? වැඩි. ධනගතිය අඩු වෙන තරමට භාෂ්මිකතාවය වැඩි වෙනවා. ධනගතිය අඩු වෙන නම් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් පැත්තට සාලු කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සක්‍රියකාරී කාණ්ඩය බැඳුනොත් මොකද වෙන්නේ? භාෂ්මිකතාව වැඩි වෙනවා. වික්‍රියකාරී කාණ්ඩය බැඳුනොත් මොකද වෙන්නේ? භාෂ්මිකතාව අඩු වෙනවා. ආම්ලිකතාව අනිත් පැත්තමයි වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේක සලකන්න පුළුවන් මෙන්න මෙයාව ගත්තොත් මම කියලා දෙනවම මෙයා ගත්තොත් මෙයාට වඩා භාෂ්මිකතාව අඩු වෙනවා වික්‍රියකාරී කාණ්ඩය බෙදලා හිටියොත්. වික්‍රියකාරී කාණ්ඩය බෙදලා හිටියොත්. මෙයාට වඩා භාෂ්මිකතාව වැඩි වෙනවා කවුරු බෙදලා හිටියොත්ද? සක්‍රියකාරී කාණ්ඩය බෙදලා හිටියොත්. ඒ සක්‍රියකාරී කාණ්ඩය මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒතර බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ගත්තේ වැඩිලා නයිට්‍රජන් පැත්තට ඉලෙක්ට්‍රෝන ටික තල්ලු වෙලා නයිට්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන ගත්තේ වැඩි වෙනවා. ඒතර භාෂ්මිකතාව වැඩි වෙනවා. මෙතන වික්‍රියකාරී කාණ්ඩය බෙදලා හිටියොත් ඇදලා ගන්නවා. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝන ගත්තේ බෙන්සින් අඩු වෙනවා. ඒතර මේ නයිට්‍රජන් පැත්තෙන් බෙන්සින් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නේ. ඒතර නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ගත්තේ අඩු වෙලා භාෂ්මිකතාව අඩු වෙනවා. හරිද? ඒකෙත් අර ඕන ඔයාලට ඕත පැරාමීටර් විදිහට සෙල් කරපුවා ඒක හිතලා ගන්න පුළුවන්. ටිකක් හිතලා බලන්න. හරිද? ඕන නම් ලියලා දාන්න. මේ කියලා දෙන්න දෙයක් නැහැ. ඒක නිකන් අර විදිහට තල්ලු කරන එකෙන් හිතලා ගන්න තියෙන්නේ. හරි? ෆීනෝල් වල කියලා දීපු දෙයම තමයි තියෙන්නේ එතනත්. හරි. එහෙනම් මෙන්න මේක දෙනවා මෙන්න මෙයාව ගත්තොත්. තවදුරටත් කඩා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. හරි මම හිතනවා තේරෙනවා කියලා. එහෙනම් භාෂ්මිකතාව ආම්ලීයතාව විශ්ලේෂණය ඔච්චර තියෙන්නේ. මම නෝට් එක කම්ප්ලීට් කරලා දානවා. ඒකෙන් තව ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. මේ කරලා දාන්න. හරිද? එතන මම මේ විභාග කලින් සාමාන්‍ය පැයක් විතර වීඩියෝ එකක් දාන්නම්. මේ ඒ කියන්නේ MCQ 10ක් විතර කම්ප්ලීට් කරගත්තා. MCQ 10කට විතර කියන්නේ ඕබිනික් වල MCQ 10ක් තියෙන ඉන්න පුළුවන්. එන්න පුළුවන් 10 එන්න පුළුවන් ටික ඩිස්කස් කරලා දාන්න. හරිද? දැන් 10ට MCQ 10ට එන්න පුළුවන්. ඒ ආදාර තීර පොයින්ට් එකයි මතක් කරලා දීලා ඔක්කොම ටික ඩිස්කස් කරලා දාන්න. එතකොට මේ ඔයාලට පුළුවන් ඒක උඩ දාගන්න. ඒකට ඉතින් MCQ 10ක් ගොඩ යනවා. ආයේ අර පොදු MCQ 15 දාලා ඉතින් ටිකක් දානවා. දාලා ඔයාලට MCQ 35ක් 38ක් විතර ගහ ගන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ අනිවාර්යෙන් MCQ 30 අනිවාර්යෙන් 35ක් එනවා. දැන් 10යි අතනින් 15යි 25යි තව පොඩි 10ක් විතර තියෙන MCQ 35ක් ඒ කියන්නේ ඒක බලලා 35ක් ගන්න කරා නේද කලින් දැනුමත් ඕනේ. අර 35ක් දක්වා අර දැනුම මොකද ඉන්නේ අපෝ මේක රිකවරි කරගන්න කෙනෙක්ට නැත්තම් පොඩ්ඩක් අලුත් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් කැමති කෙනෙක් ඒක බලන්න පුළුවන්. එහෙනම් මේ ඒක ඉවරයි. ඊට පස්සේ මම IPC නාමකරණයත් ස්නික කරලා දාන්න. ඒක දෙයක් නේ IPC නාමකරණය ඒක කරලා දාන්න. හරි. එතකොට PH වල වැඩි මේ ඒකත් දාන්න මම කරලා PH වල MCD කරලා දාන්න. හරි. හරි. තව තියෙනවා කලාපවල අර පස්තාර ටික ඒක පැය භාගය විතරට දාලා ගන්න. වෙලාව තිබ්බොත් විතරක් ඒ කලාපවල පස්තාර ටික බලන්න. හොඳ පස්තාර කියන chance එකක් තියෙනවා. හරි. එහෙනම් ඒකෙන් සෙට්